අද මේ උතුම් වූ පුණ්‍ය භූමියට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් පද අසනු පිණිස ඒක රාශී වූ මේ ලොකු කුඩා සදැහැති සියලු දෙනාට ඊ타ම නිදුකින් සුවසේ දහම් අසමින් සුවසේම පින්පුරා ගනු පිණිස උතුම් ශ්‍රීමත් අඟුලිමාල මහසෑ රජුන්ගේ ආශිර්වාදය ලැබේවා. සාදු සාදු සාදු. අප කාගෙත් කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. උතුම් අඟුලිමාල මහා සෑ පිම්බීමේ පූජනීය අනුශාසක අපගේ අවසරයි මතුරට නිමල දජ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පින්වන්ත පූජනීය මහා සංඝරුවන නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. සදහවතුනේ, මේ ලෝකේ ජීවත් වෙන මනුස්සයා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ ලෝකේ ජීවත් වෙන පුරුෂයෝ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පවට ලැජ්ජාව තියෙන පුරුෂයොත් ඉන්නවා, පවට ලැජ්ජාව නැති පුරුෂයොත් ඉන්නවා. මේ ලෝකේ ජීවත් වෙන ස්ත්‍රීන් කොටස් දෙකකට බෙදුවකි. පවට ලැජ්ජාවක් නැති ස්ත්‍රීනුත් ඉන්නවා, පවට ලැජ්ජාවක් තියෙන ස්ත්‍රීනුත් ඉන්නවා. මේ ලෝකේ පැවිද්දෝ කොටස් දෙකකට බෙදුවකි. පවට ලැජ්ජාවක් තියෙන පැවිද්දොත් ඉන්නවා, පවට ලැජ්ජාවක් නැති පැවිද්දොත් ඉන්නවා. ඔය දෙගොල්ලම තමන්ට ලැබිලා තියෙන ජීවිත කාලය ගත කරනවා. පවට ලැජ්ජාව තියෙන කෙනාටත් කාලය ගත වෙනවා. පවට ලැජ්ජාව නැති කෙනාටත් කාලය ගත වෙනවා. ඔය දෙගොල්ලම කාලය ගත කරලා මැරිලා යනවා. පවට ලැජ්ජාව තියෙන කෙනත් මැරිලා යනවා, පවට ලැජ්ජාව නැති කෙනත් මැරිලා යනවා. පවට ලැජ්ජාව තියෙන කෙනාට තියෙනවා ලාභයක්. මොකක්ද ඒ ලාභේ? එයාට ධර්මය ජීවිතයට ගන්න පුළුවන්. පවට ලැජ්ජාව නැති කෙනාට මහා පාඩුවක් තියෙනවා. මොකක්ද පාඩුව? ධර්මයේ රැව් පිළි රැව් දෙන පරිසරයකවත් එයාට ධර්මය ගන්න බෑ. ජීවිතය ගත කරලා මැරිලා ගියාට පස්සේ ඔය දෙන්නගේ ඉරණම් කතා දෙක හාත්පස දෙකක්. ධර්මයේ පුරුදු කරපු කෙනා මැරිලා ධම්මෝ පාපෙන්ති සුග්ගති, ධර්මයේ විසින්ම යාව සුගතියට පමුණවනවා. අධර්මයේ හැසිරෙච්චි පවට ලැජ්ජාවක් නැති කෙනා මැරිලා එයා මරණින් මත්තේ එයාගේ අධර්මයේ විසින්, වෙන කිසිවක් විසින් නෙමෙයි, එයාගේ අධර්මයේ විසින් අධම්මෝ නිරයන්නේති, එයාව නිරයට අරගෙන යනවා. මේ සාරාංශයක් විදිහට කියපු පුංචි කාරණේ ඔයාලා යලි යලි හිතිය යුතු එකක්. අද මේ දහම් පදේ මුළුමනින්ම පින්වතුල්ලා දෙස හැරී බලන්ටයි. මං කිව්වා මේ ලෝකේ මිනිස්සයා කොටස් දෙකකට බෙදුවෙකි. පවට ලැජ්ජාව තියෙන, පවට ලැජ්ජාව නැති. ඔයාලට දැම්මම මැනගත්තකි. මං කොයි ගොඩේද? අද මේ දහම් පදේ පින්වතුන්ලගේ ජීවිතවල පින්වතුන්ට වැරදිච්ච දේ ගොඩාක් හදාගන්න ආශිර්වාදයක් වෙයි. මේ භූමිය වැරදි හදාගන්න කැමති අයට ආශිර්වාද ලැබෙන භූමියයි. කෝටි ගාණක් පව් කරපු අයට පවා තමන්ගේ පව්කාරකම් වලින් මිදෙන්න වීරිය ආරම්භ කරන්න සුදුසු උතුම් භූමියක්
අද මේ ඔයාලා තැම්පත් වෙච්ච භූමිය. කෝටියක් වැරදිච්ච කෙනෙකුටත් තමන්ගේ වැරදි හදාගෙන ජීවිතේ සුවපත් කරගන්න පුළුවන් කියලා තමන්ගේ ජීවිතෙන් පෙන්නපු මහා මුනිවරයෙක්ගේ භූමියක් මේක. අපගේ අඟුලිමාල මහා රහතන් වහන්සේගේ. අඟුලිමාල මහා රහතන් වහන්සේ කියලා කියන්නේ ගොඩාක් වැරදිච්ච කෙනෙක්. ගොඩාක් වැරදුනා. මිනිස්සෙකුට එච්චර වරදිනවාද කියලා හිතෙන තරම් වැරදුනා. හැරිලා තැවෙනවා නම් පසුතැවි තැවි පිච්චෙන්න දහස් ගාණක් වැරදි වුණා. තමන්ගේ අත් දෙක දිහා බලනකොට තමන්ගේ අත් දෙකේ මිනිස්ලේ තැවරිච්චි දර්ශන දැකලා ඒ දර්ශනේ ඒ ඇස් දෙකින් කොහොම අමතක කරාද කියලා හිතන්න බෑ. එච්චර මිනිස්සුන්ගේ ලේ ඒ අත්වල තැවරුණා. තමන්ගෙම ඇස් දෙක ඉස්සරහා ජීවිතේ ඉල්ලලා යදින මිනිස්සුන්ගේ ඒ යදිල්ලට ඒ හිත ඩිංගිත්තක් වුන් තුනුන්නේ. අනේ මට දරුවෝ ඉන්නවා මාව මරන්න එපා. අනේ මගෙන් යැපෙන වයසක අම්මා තාත්තා ඉන්නවා මාව මරන්න එපා. කී දෙනෙක් කියන්නේද? උනුන්නේ, තෙත්තුන්නේ. ඒ බඳු කෙනෙකුත් මේ සම්බුද්ධ ශාසනය ඇතුලේ රහතන් වහන්සේ නම බවට පත් වුණා. කෝටියක් වැරදුනත් ඒ වැරදි හදාගත හැකිමයි කියලා උන්වහන්සේ ක්‍රියාවෙන් පෙන්වනවා. ඒ නිසා ඔයාලට වාසනාවක් තිබ්බ සංසාරේ වීරියවන්ත මුනිවරයෙකුගේ ආනුභාවයේ පිරිච්චි භූමියකට ඇවිල්ලා පහන් සිතින් බණපදයක් අහන වාසනාව ඔයාලට තිබ්බා. අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විකාශනය කරන පින්වතුන්ලා, අද මේ දේශනාව වෙනුවෙන් මේ භූමියේ දායකත්වයේ දරන පින්වතුන්ලා මං හිතන්නේ පුදුම වාසනාවන්තයි. ජීවිතේ මිනිස්සෙක් කරන පින්කම් අනුස්මරණීය වූ පින්කමක් වෙනවා කියන එක කොච්චර භාග්‍යයක්ද. මැරෙනකන් අමතක වෙන්නේ නැති පින්කමක් තමන්ට කියලා කරගන්න ලැබෙනවා කියන එක කොච්චර භාග්‍යයක්ද. අඟුලිමාල මුනිදුන්ගේ සෑය පිහිටි භූමියේ දහස් ගාණක් එකතු කරගෙන මමත් මගේම කියා ධර්ම දානයක් කළා කියලා ජීවිතේ තියෙනකන් සතුටු නැකේ. ඒ නිසා අප්‍රමාණ සතුටු වෙන්න අද මේ දේශනාවට දායකත්වයේ දරන සදහැවතුල්ලා, අද මේ දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය විකාශනය කොට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ශ්‍රවණය කරන්න සලස්සන පින්වතුන්ලා අප්‍රමාණ සතුටු වෙන්න අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලගේ ජීවිත ධර්මයෙන්ම සුවපත් කරගන්න මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වෙත්වා. අපි ඉගෙන ගන්න බොහොම ලස්සන සූත්‍ර ධර්මයක්. මේ දෙසුම රහතන් වහන්සේලා සංගායනා කළා. හිරි සූත්‍රය. මොකද අපි අහන්නේ හිරි සූත්‍රය. හිරි කියලා කිව්වේ ලැජ්ජාව. කොමකට තියෙන ලැජ්ජාවද මුනිවරු වර්ණනා කළේ? පවට තියෙන ලැජ්ජාව. මිනිස්සු එක එක දේවල් වලට ලැජ්ජයි. සභාවකට එන්න ලැජ්ජා මිනිස්සු ඉන්නවා. පිරිසක් මැද්දේ කතා කරන්න ලැජ්ජා මිනිස්සු ඉන්නවා. නොයෙක් කටයුතු වලට එක එක ලැජ්ජාවල් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ ලැජ්ජාවල් අතරේ කලාතුරකින් මේ ලෝකේ ඉන්නවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අය. එයාලගේ හිත පවට ලැජ්ජයි. හිරියති කාය දුච්චරිතේන. තමන්ගේ කයින් දුස්චරිතයක් කරන්න එයාට ලැජ්ජයි. චීකේ මං කොහොමද සත්තු මරන්නේ? එයා ලැජ්ජයි. මං කොහොමද අනුන්ගේ දේක් හොරකම් කරන්නේ? එයා ලැජ්ජයි. මං කොහොමද මගේ බිරිඳ ඉක්මවා යන්නේ? මං කොහොමද මගේ ස්වාමියා ඉක්මවා යන්නේ? වැරදි කාම සේවනයේට එයා ලැජ්ජයි. මං කොහොමද දුර්වලෙක් වගේ මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරන්නේ? ඒ ලැජ්ජයි. හිරියති වචී දුච්චරිතේන. වචනෙන් වැරද්දක් කරන්න එයා ලැජ්ජයි. ආපෝ මං කොහොමද බොරු කියන්නේ?
ලැජ්ජයි. මං කොහොමද අනුන්ගේ සමගිය කැඩිලා යන කේලම් කියන්නේ මං කොහොමද? එයා ලැජ්ජයි. මං කොහොමද නිකන් කට තියනවාට ඔය හිස් වචන කියව මගේ කාලේ අපතේ දාන්නේ අනුන්ගේ කාලේත් විනාශ කරන්නේ කොහොමද මං? එයා ලැජ්ජයි. මං කොහොමද තව කෙනෙකුගේ හිත පාරවන පරුස වචන කතා කරන්නේ? එයා ලැජ්ජයි. හිරියති මනෝදුච්චරිතේන අනිත් මිනිස්සෙකුගේ සම්පතකට ලෝභ කරන්න එයා ලැජ්ජයි. චී. තව මිනිස්සෙකුට ලැබිච්ච දෙයකට මං කොහොමද ලෝභ කරන්නේ? තව මිනිස්සෙක් විඳින සැපයකට මං කොහොමද ලෝභ කරන්නේ? තව මිනිස්සෙකුට හරියනකොට මං කොහොමද ඒකට ලෝභ කරන්නේ? ලැජ්ජයි. හිතේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, අමනාපය තියාගෙන පැහැව ඉන්න එයා ලැජ්ජයි. මිත්‍යා දෘෂ්ටිකෙක් වෙන්න එයා ලැජ්ජයි. හිරියති අනේක විහිතානම් පාපකානම් අකුසලානම් ධම්මානම් සමාපත්තිය. තමන්ගේ ජීවිතේ මොකක් හෝ අකුසලයකට වැටෙනවට එයා ලැජ්ජයි. ඕන් ඔය જાතියේ චරිතයකට කියනවා හිරි. ලැජ්ජාව තියෙන කෙනෙක්. ඔයාලා කෙබන්දෙක්ද බලන්න හැරිලා. මං කොයි જાතිය කෙනෙක්ද? මම මගේ ජීවිතේ අද මේ දහන් අසන්රය කියලා වාඩි උනේ කොයි જાතිය කෙනෙක් විදිහටද? මගේ ළඟ මේ කියන ලැජ්ජාව තියනවද? මේ ධර්මයේ පිංගතුනේ තමා තුලින් දකින ධර්මයක් නේද? බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණ අපිට කියලා දුන්නා. මේ ධර්මයේ ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. මොකද්ද පිංගුතුනේ මේ ධර්මයේ ඕපනයික ගුණය? තමා තුලින් දකින නිසා ඕපනයික වේ සදහං. මේ ධර්මයේ බලන්න තියෙන්නේ තමන් තුලින්. මම ලැජ්ජාවක් සහිත ස්ත්‍රියක්ද? ලැජ්ජාව නැති ස්ත්‍රියක්ද? තමන් දෙස බලන්න. මං ලැජ්ජාව සහිත පුරුෂයෙක්ද? ලැජ්ජාව නැති පුරුෂයෙක්ද? තමන් දෙස බලන්න. මං පවට ලැජ්ජාව තියෙන තරුණයෙක්ද? මං පවට ලැජ්ජාව නැති තරුණයෙක්ද? තමා දෙස බලන්න. මං පවට ලැජ්ජාව තියෙන තරුණියක්ද? පවට ලැජ්ජාව නැති තරුණියක්ද? තමන් දෙස බලන්න. අපිත් ඉතින් අපි දිහා බලා ගන්න ඕන. මං පවට ලැජ්ජාව සහිත උන්වහන්සේ නමක්ද? එහෙම නැත්නම් පවට ලැජ්ජාවක් නැති උන්වහන්සේ නමක්ද? තම තමා දෙස බලාගන්නේ තම තමාට ආදරේ නිසා. තමන්ට තමන් ආදරේ නැති මිනිස්සුන්ට කවදාවත් පවට ලැජ්ජාව ඇති කරගන්න බෑ. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එක ඥානවන්තයෙකුට නිවන් පාදන්ට. මේ ධර්මයේ දේශනා කළ ඉවර වෙද්දී ඒ ඥානවන්තයා අමා මහ නිවන පසක් කරපු රහතන් වහන්සේ නමක් වුණා. එයා ඔය සවැත් නුවර හිටපු තරුණයෙක්. උපතින් මහා ධනස්කන්ධයකට උරුමකාරයෙක්. තරුණ වයසට එද්දී තමන්ගේ දෙමව්පියන්ගෙන් දැනගත්තා තමන්ට උරුම ධනය අමුරම් මෙච්චරක් උරුමයි, රිදී මෙච්චරක් උරුමයි, මුතු මැණික් වෛරෝඩි ඒවා මේවා මෙච්චරක් උරුමයි, ඉඩකඩම් මෙච්චර උරුමකාරයෙක්. ඒවා දකිද්දී මේ පින්වන්තයාගේ හිතට හිතුණා මේ කොම ධනස්කන්ධයේ බූදලයේ දීපලයත් එක්ක මගේ හිත පටලැවෙනවා. මට මේව වුන්නේ. මම මේ ඔක්කොම අත්හැරලා මහාන වෙනවා. එයා මහාන වෙන්න තීරණය කරනකොට එයාට පේන්න තිබුණේ තාපස පැවිද්ද. තවුසෙක් විදිහට මහාන වුණා. ඒ තවුසට කියනවා වට්ටමුත්තික. වට්ටමුත්තික කියලා කියන්නේ එයාට තිබුණේ බොහොම දැඩි තවුස් පිළිවෙතක්. එයා කෑමක් විදිහට අරගත්තේ ගස් වලින් නටුවෙන් ගිලිහිලා වැටෙන කොළ විතරයි.
බිම වැටිලා තියෙන කොළ කාලා ජීවත් වෙච්ච තවුසෙක්. බත් කන්නේ, මිනිස්සු දෙන වෙන මොනවත් කෑම කන්නේ. එයාට බඩගින්නක් ආපුවම එයා කරන්නේ බිම වැටිලා තියෙන කොළ අහුලගෙන ඒව කනවා. වට්ටමුත්තික තාපසේ. ඔයාලට හිතෙන්න පුළුවන් ඒක නිකන් අමුතු දෘෂ්ටියක් නේ කියලා. නමුත් මේකේ මේ පැත්ත නෙමෙයි බලන්න ඕන. මිනිස්සු ගෙදවල් වල උයන කෑම සුවඳ දැනෙද්දී ඔහු ඒ කෑම සුවඳට හිත ඇලෙන්නේ නැතුව කොළ කාලා ජීවත් වුණා. ඔහුගේ හිත පුදුම හයිය හිතා. මිනිසුන්ට කණ්ඩ තියෙන කෑම කඩවල වල විකුණන්න තියනවා දකිද්දී ඔහු ඒවට ආසා කළේ නැහැ. කොළ කාලා ජීවත් වුණා. හිත හයිය මිනිසෙක්. ওই වට්ටමුත්තික තාපසයා වීරියෙන් තවුස්දම් පුරාගෙන කාලය ගත කරද්දී එක දවසක් වනේ ওই මොකක් හරි කටයුත්තකට ආපු මිනිස්සෙක් ඔහුට මුණ ගැහුණා. ඒ මිනිසයාගෙන් මේ වට්ටමුත්තික තාපසයා ඇහුවා, "ඈ පින්වත, කාලෙකින් මං මිනිසුන්ගේ ජනාවාසයට ගියේ නැහැ. කාලෙකින් මට මිනිස්සෙක්ව මුණ ගැහුණේ. ඇත්තෙම පින්වත, මිනිසුන්ගේ ජනාවාසවල මේ කාලේ මොකක් හරි විශේෂත්වයක් තියනවද?" එතකොට අර මිනිස්සයා කිව්වා, "තාපසතුමනි, මහා ලොකු විශේෂත්වයක් නැහැ. හැබැයි ඉතින් මෙහෙම එකක් නම් තියෙනවා. දැන් සවැත් නුවර ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා" කිව්වා. ඒ වචන කියපු ගමන් අර වට්ටමුත්තික තාපසයාගේ ගත හිරි වැටිලා ගියා. හිරිගඩු පිපුණා. "මොකද්ද පින්වත ඔබේ කිව්වේ?" "මම කිව්වේ තාපසතුමනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා." "පින්වතේ වචනේ මිහිරි. ඒ බුද්ධ කියන වචනේ මිහිරි. මට ආයෙමත් අහන්න ඒ වචනේ කියන්න." "තාපසතුමනි, මං කිව්වේ මේ දවස්වල සවැත් නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා." "අනේ පින්වත, මට මේ බුදුරජාණන් වහන්සේ ගැන කියන්න." ඔහු බුදුරජාණන් වහන්සේ ගැන කිව්වා. "ඉතිපිසෝ භගවා අරහං." ඒ බුදුරජාණන් වහන්සේ කියන ශාස්ත්‍රුන් වහන්සේ සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් අරහං වනසේක. සම්මා සම්බුද්ධෝ ගුරු උපදේශ රහිතවම චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. විද්‍යාචරණ සම්පන්නෝ අවබෝධයට අනුවම ජීවිතය ගත කරන විද්‍යාචරණ සම්පන්න මුනිවරයා. සුගතෝ සුන්දර නිවනට වැඩම කරපු සුගත වූ මුනිදු. ලෝකවිදු දුක් විඳින ලෝකයම අවබෝධ කරගෙන ලෝකෙන් නිදහස් වූ කෙනා. අනුත්තර පුරිස ධම්මසාරති පුරුෂයන්ව දමනය කිරීමෙහිලා ඒ උත්තමය අනුත්තරීයයි ශ්‍රේෂ්ඨයි. සත්තා දේව මනුස්සානං මිනිස්සුන්ට විතරක් නොවේ දෙවියන්ටත් නිවනට මඟ කියන ශාස්ත්‍රෝන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේය. බුද්ධ අවබෝධ කරපු උතුම් ධර්මය අනිත් අයටත් තේරෙන විදියට පැහැදිලිව දේශනා කළා. බුද්ධ වනසේක භගවා මේ හැම ගුණයක්ම දරා ගන්න තරම් ඒ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි භාග්‍යවන්තයි කියලා ගුණ කිව්වා. ඒ ගුණ ටික අහපු අර වට්ටමුත්තික තාපසයාට හිතුණා බුදුරජාණන් වහන්සේ නමකගේ උපත දුර්ලභයි. ඒ දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉඳිද්දී මං අනිවාර්යෙන් ඒ බුදුරජාණන් වහන්සේ දකින්න යා යුතුයි. බුදු කෙනෙක් කියන්නේ තුන් ලොවේම අග රජ. රජුන් දකින්න හිස් අතින් යන එක සුදුසු නෑ. රජෙක් දකින්න යා යුත්තේ යම් තුටු පඬුරක් තෑග්ගක් අරගෙනයි. මම මොකද්ද බුදුරජාණන් වහන්සේට අරගෙන යන තෑග්ග හිතනවා. ඔහු කල්පනා කළා මට ලැබිච්ච පිරිකරක් අරන් බුදු කෙනෙක් බලන්න යන එක ගැලපෙන්නේ නැහැ.
වෙන මොනවා හරි කාමසක්ත දෙයක් අරන් බුදු කෙනෙක් දකින්න යන එක හරි නෑ. සුවඳ මල් ටිකක් විතරක් කරන් බුදු කෙනෙක් දකින්න යන එක හරි නෑ. බුදුරජාණන් වහන්සේව දකින්න මං දහම් පඬුරක් අරගෙන යා යුතුයි. ප්‍රශ්න 4ක් ගොතා ගත්තා. ලස්සන ප්‍රශ්න 4ක්. ජීවිතේක හිතන්න ඕන ප්‍රශ්න 4ක්. ප්‍රශ්න 4ක් ගොතා ගත්තා. කීදිසෝ මිත්තෝ නසේවිතබ්බෝ. පළවෙනි ප්‍රශ්නේ කොයි විදිහේ කෙනෙක්ද මිත්‍රයෙක් විදිහට ළඟට නොගත යුත්තේ? මිත්‍රයෙක් විදිහට ඇසුරු කරන්න හොඳ නැත්තේ කවුද? කීදිසෝ මිත්තෝ සේවිතබ්බෝ. දෙවෙනි ප්‍රශ්නේ කොයි වගේ කෙනෙක්ද යාළුවෙක් විදිහට ඇසුරු කරන්න හොඳ? 3 කීදිසෝ පයෝගෝ පයුංජිතබ්බෝ. මොන වගේ ජීවිතයක් ගත කරන එකද වඩාත් සුදුසු? 4 කිං රසානං අග්ගං. මේ ලෝකේ තියෙන නොයෙක් රසයන් අතරේ අග්‍රම රසය මොකක්ද? ප්‍රශ්න 4. මේ ප්‍රශ්න 4 බුදුරජාණන් වහන්සේට තුටු පඬුරක් විදිහට අරගෙන ඔහු ගියා. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු දෙවුරමේ භාග්‍යතුන් වහන්සේ එදා ධම්සභා මණ්ඩපේ වාඩි වෙලා ඉඳිද්දි අර වට්ටමුත්තික තාපසයා එනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සුන්දර බුදුරජාණන් වහන්සේව දැක්කා. සංසාරේ පින් තියෙන අයට විතරක් දකින්න ලැබෙන බුදුරුව. එයා ඇස් දෙකෙන් දැක්කා. ඒ බුදුරුව දැක්ක ගමන් හිතට එකපාර හිතුණා ඒකාන්තයෙන් බුදු කෙනෙක්, ඒකාන්තයෙන් බුදු කෙනෙක්. බුදු කෙනෙක් මගේ ඇස් දෙක ඉස්සරහා වැඩ ඉඳිද්දි කටින් ප්‍රශ්න විමසෙන එක සුදුසු නෑ. බුදුවරුන්ට හිත් පේනවා. මම බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න ඕන හිතින්. මේ වැඩ ඉන්න සම්බුදු රජුන් මං හිතින් අහන ප්‍රශ්නයට උන්වහන්සේගේ සුන්දර මුව මඩලින් උත්තර දෙනු ඇත. එයා ප්‍රශ්න ටික ඇහුවේ හිතින්. මුල්ම ප්‍රශ්නේ ඇහුවා කීදිසෝ මිත්තෝ න සේවිතබ්බෝ. ස්වාමීනි කොයි જાතියේ යාළුවෙක්වද ඇසුරට නොගත යුත්තේ? බුදුරජාණන් වහන්සේ වදාලා පිළිතුර. දැන් පිළිතුර වදාරන්නේ භාග්‍යතුන් වහන්සේ කුරවි කෙවිල්ලකගේ නාදය පරදන අති අමයුරු බ්‍රහ්මස්වර විහිදුවා බුදුරජාණන් වහන්සේ ගාථාවකින් පිළිතුර වදාලා හිරින් තරන්තං විජිගුච්ඡමානං සකාහමස්මි තිභාසමානං සයිහානි කම්මානි අනාදියන්තං නිසෝ මමන්ති ඉතිතං විජඤ්ඤා. බුදුරජාණන් වහන්සේ පිළිතුර විදිහට වදාලා ලැජ්ජාව බැහැර කොට එයම නිති පිළිකුල් කොට යහළුවෙක් වෙමි මම ඔබේ කියා සිටියත් එයා තම වරද පිළි නොගන්නා ඔහු තමාහටවත් මිතුරු නැති බව නැනවතා දන්නේ ඔහු ගැන. ඔන්න ඇසුරට ගන්න හොඳ නැති චරිතය කවුද? ලැජ්ජාව බැහැර කරපු චරිතේ ඇසුරට ගන්න එපා කිව්වා. ලැජ්ජාව බැහැර කරපු ස්ත්‍රිය ඇසුරට නොගත යුතුයි. ලැජ්ජාව බැහැර කරපු පුරුෂයා ඇසුරට නොගත යුතුයි. ලැජ්ජාව බැහැර කරපු භික්ෂුව ඇසුරට නොගත යුතුයි. භයානකයි. අතිශයින් භයානකයි. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න එක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඇසුරට නොගත යුතු කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ ඍජුව අහපු ප්‍රශ්නෙට ඍජුව උත්තරේ දුන්නා. පවට ලැජ්ජාවක් නැති ඈයන්ව ඇසුරු කරන්න එපා. කාවද්ද ගන්න පින්වතුනි මේක. මම මේ දහම්පදේ සොපින්වතුන්ලට විස්තර කරන්න හිතුවේ
අපිට පේනවා මේ වර්තමාන කාලේ ටිකක් වැඩියෙන් ලැබිච්චි අවුරුදු 60-70ක චූටි මනුස්ස ජීවිතේ හරියට හසුරුව ගන්න බැරුව විනාශ වෙලා යන විනාශවිල්ල. මම කල්පනා කළා කකුසන්ත බුද්ධ කාලේ නම් මිනිසෙකුට ජීවිතේ හසුරුව ගන්න අවුරුදු 40000ක් විතර කාලේ ගත කරන්න තිබ්බා. මිනිසෙකුට වරදින්න තියෙන ඉඩ වැඩි. මොකද අපි හිතමු අවුරුදු 30000ක් විතර හොඳට ගියත් අන්තිම 10000 වරදින්න පුළුවන්. වරදින්න අවස්ථා වැඩි. ජීවත් වෙන්න තිබ්බ රැයවල් වැඩි. ජීවත් වෙන්න තිබිච්ච දහවල්වල් වැඩි. කොණාගමන බුද්ධ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. ජීවත් වෙන්න තිබිච්ච රැයදවල් වැඩි. ගොඩායි. කාශ්‍යප බුද්ධ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. වයසට යනකොට මිනිසුන්ට උපන්දින පැටලෙන්නේ නැති. ඔය දැන් මේ තියෙන සොච්චන් උපන්දිනෙත් පැටලෙන එකේ. වයසට යනකොට ආච්චි අම්මලාගේ උපන්දිනේ ඇහුවොත් ආච්චි අම්මලා සීයලා කියනවා 70ද මන්ද 72ද මන්දා. මේ තියෙන චුට්ටත් පැටලිලා. ඒ කාලේ මිනිස්සුන්ට ආයුෂ අවුරුදු 20000 විතර තියෙද්දි පැටලෙන්නේ නැති උපන්දින 10900ද 800ද පැටලෙන්නේ නැති. අද අපිට ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ නිකම් පින්වතුනි පෙර බුද්ධ ශාසනත් එක්ක සංසන්දනය කරනකොට නිකන් දුක හිතෙන්නේ නැද්ද? හැරෙද්දි ඉවරයි. ඉලක්කම් 3ක් ජීවත් වෙන්න බැරි මේ මනුස්ස ජීවිතේ වරද්ද ගන්න ඕනේ. ඉලක්කම් 3ක් නෑ. මේ චූටි මනුස්ස ජීවිතේ වැරදුනොත් වරදින්නෙම පවට ලැජ්ජාවක් නැති අසත්පුරුෂයෝ නිසා. මේ මනුස්ස ජීවිතේ හොඳට ඉන්න මිනිස්සුත් සෞතු කරගන්නේ පවට ලැජ්ජාවක් නැති ජඩයෝ නිසා. හරි භයානකයි. මොකද පවට ලැජ්ජාවක් නැති චරිතයේ ස්වභාවය තමයි එයා තමන්ටවත් මිතුරු නැහැ. එයා තමුණුත් අත්හැරපු චරිතයක්. තමන්වත් අත්හැරපු චරිතයට ආයේ කරන්න බැරි පාප කර්මයක් නැහැ. එයා යාව අත්හැරලා. කර්මඵල විශ්වාසයක් නැහැ. මෙලොවක් පරලොවක් ගැන විශ්වාසයක් නැහැ. එයා නිකන් ජීවිතේ තමන්ව රවට්ටගත්ත චරිතයක්. මිනිස්සෙක්ව රකින්න අවිය තමයි පවට ලැජ්ජාව. අකුසල් කියන්නේ පිංගුතුනි කඩුවක් නම් අකුසලයේ කියලා කියන්නේ විසපුවාපු ඊතලයක් නම් ඒ අකුසලෙන් අපිට ආවරණය වෙන්න අපේ ළඟ තියෙන පලිහ තමයි පවට ලැජ්ජාව. පලිහ නෑ කියලා කියන්නේ කඩුපාර වදිනවා. පලිය නෑ කියලා කියන්නේ විසපෙව් ඊතලේ වදිනවා. ආන් එහෙම පලිහක් නැති ඈයන්ව ආශ්‍රයට ගන්න එපා කිව්වා. ඒ බඳු ඈයන්ව ඇසුරට ගත්තොත් එහෙම එතනින් එහාට ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ වෙන්න පටන් ගන්නවා. බලන්න තමන්ව අත්හැරපු නීච හිත් ඇති ජඩයෝ ගොඩකට වැටුණානේ අහිංසකෙක්. ඒ අහිංසක නමිනුත් අහිංසක ක්‍රියාවෙනුත් අහිංසක. ඒ අහිංසකයා අවුරුදු 16ක් වෙනකන් රැකිලා හිටියා. 16 හැවිරිදි වියේදී ශිල්ප උගන්වන්න දැම්මා තක්සිලාවට. තක්සිලාවේ හිටියානේ තමන්ව අත්හැරපු පවට ලැජ්ජාවක් නැති ඕන බේගලයක් ඕන කේලමක් ඕන බොරුවක් ඕන එකක් මවන්න පුළුවන් නීචයෝ ටිකක් හිටියානේ. ඒකුන් තක්සිලාවේ දක්ෂම ශිෂ්‍යයා වෙච්චි අහිංසකට බොරු කතාවක් ගෙතුවා. දිසාපාමොක් ආචාර්යන්ගේ හිතට සැක ඇති කළා. ආචාර්යන්ගේ තරුණ භාර්යාවත් එක්ක අහිංසකට හුටපටයක් තිය කියලා. පවට ලැජ්ජාවක් නැති නීචයාට ඕන එකක් කරේගේ. බලාගෙන හිටියා මේ හුටපටේ ඇවිල්ලා යනකම්.
අන්තිමේ දිසාපාමොක්ක ආචාර්යන් වහන්සේගේ හිත තමන්ගේ සුන්දරම ශිෂ්‍යයා ගැන ගැටුණා. ගැටුණු ඉතින් ඒ ආචාර්යින් අහිංසකව නසන්ඩ ගුරු පඬුරු විදියට කිව්වා. උඹ ගුරු පඬුරු ගෙවනවා නම් පුත්‍රය මිනිස්සු දහසක් මරා ඒ දහසක් වූ මිනිස්සුන්ගේ ඇඟිලි ටික එකතු කරලා ඇඟිලි 1000 මට ගෙනත් දීපන්. එදාටයි ඔබේ ගුරු පඬුර සම්පූර්ණයි. අහිංසකෙක්ව අංගුලිමාලයෙක් බවට පත් කළා මේ අසත්පුරුෂ නීච හිත් ඇති බාලයෝ. ඒ නිසා මෙන්න මේ සෑය සුදුසුයි පින්වතුනි. අසත්පුරුෂ ඇසුර එපා කියලා පතන්ට. මේ සෑය සුදුසුයි අසත්පුරුෂ ඇසුර එපා කියලා පතන්ට. මං හිතනවා මේ සෑරජන් වහන්සේගේ ළඟට ඔයාලා අද මේ පැමිණි මොහොතේ සෑරජන් වහන්සේගේ පාදමට හිස තියලා ඔයාලා පතන්ට. අංගුලිමාල මහරහත් මුනි දුන්නේ ආශිර්වාදයෙන්. දහසක් අංගුලිමාල මුනිදුන්ගේ අරහන්තක ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් සංසාරේ මට අසත්පුරුෂ ඇසුර නම් කිසි කලෙකත් නොවේවා. පතන්න ඕන පැතුමක්. අංගුලිමාල සෑයට වෙලා බණ අහන පිණින් සංසාරේ මට අසත්පුරුෂ ඇසුරක් නම් නොවේවා. පතන්න ඕන පැතුමක්. අද සමහරවිට මෙතන අම්මලා තාත්තලා වාඩි වෙලා ඇති බලෙන්වත් දරුවෝ එක්ක එන්න බැරි. දරුවෙක්ව බණක් අහන්න යන් පිනක් කරන්න යම් පුතේ කියලා ඇදගෙනවත් එන්න බැරි මට්ටමට සත්පුරුෂයාගේ ආශ්‍රයයට කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයට චුට්ටක්වත් ආස නැති දූල පුතාලගේ අම්මලා අද මෙතන සමහරට වාඩි වෙලා ඇති. ඒ අම්මලා තාත්තලා දරුවෝ වෙනුවෙන් මේ සෑය පතන්ට මගේ දරුවන්ට මං සෑය වඳින පින ආශිර්වාදයක් වෙලා අසත්පුරුෂයෝ නම් ආශ්‍රයයට නොලැබේවා. අසත්පුරුෂ ඇසුරින් මගේ දරුවෝ ඈත් වේවා. පතන්න ඕන පැතුමක් අපි පතමු මේ සෑයේ. ඔයාලා හොඳට හිතේ පැතුමක් විදිහට අදහස තියාගෙන මං කිව්වට පස්සේ මෙහෙම කියලා පතන්න. අසත්පුරුෂයෝ මාහට දකින්ටවත් නොලැබේවා. අසත්පුරුෂයන්ගේ කතා අසන්ට මට නොලැබේවා. අසත්පුරුෂයන් සමගින් පිළිසඳරක් නොලැබේවා. අසත්පුරුෂ ඇසුරක් නම් කිසිදා රුචි නොම වේවා. පැතුමක් අසත්පුරුෂයෝ නම් දෑහැටවත් දකින්න නොලැබේවා. දැක්කත් අරුබුදයක්. සමාජ මාධ්‍ය වල අසත්පුරුෂයෝ ඉන්නවා. නිකමට දැක්කත් අරුබුදයක් ඕන්නේ. අසත්පුරුෂයන්ගේ ජඩ කතා කනක් මායිමට අහන්න ලැබුණා. ඒත් අවුලක් ඕන්නේ. අසත්පුරුෂයෙක් බැරි වෙලාව බස් එකටවත් ගොඩ වෙලා ළඟ වාඩි වුණොත් ඒත් වදයක්. පිළිසඳරක් අල්ලාප සල්ලාපයකටවත් අසත්පුරුෂයෙක් නම් නොලැබේවා. ඩිංගිත්තක්වත් වැරදීමක් නිසාවත් සත්පුරුෂයා මුණ ගැහෙන්න පෙර අහම්බෙකට කියලා මුලින්ම මුණ ගැහිච්ච කෙනා විදිහටවත් අසත්පුරුෂයෙක් නම් එපා. සේනිය බිම්බිසාර රජුරවන්ට පුතෙක් උපන්නා. බුද්ධ කාලයක
රහතුන් සැරිසරා වඩින භූමියේ රහතන් වහන්සේලාට නිති දන් දෙන තාත්තා කෙනෙකුට පුතෙක් උපන්නා. ඒ පුතාට ඒ තාත්තා තිබ්බ නම අජාසත්. පුතු අනුපිළිවෙලින් වැඩෙද්දී සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච ඒ තාත්තට පුතාට තෙරුවන් සරණ දෙන්න කොච්චර හිතක් තියෙන්නේ නැද්ද? පුතාව රහතුන්ට සමීප කරන්න කොච්චර හිතක් තියෙන්නේ නැද්ද? ඒක දෙමව්පියන්ට දැනෙන්න ඕන. ඒ රජුරවන්ට කොහොම හිතක් තියෙන්නේ නැද්ද කියලා. අද මේ භූමියේ වාඩි වෙලා ඉන්න මේ බණපදයේ ශ්‍රවණය කරන දෙමව්පියන්ට දැනෙන්න ඕන. ඔයාලගේ හිත ඇතුලේ කොච්චර තරුණ ස්වාමීන් වහන්සේලාව දකින්නකොට තරුණ පුතාලා ඉන්න අම්මලාට කොච්චර හිතලද? අනේ අපේ දරුවෝ මේ වගේ සොඳුරු දරුවෝ වෙනවා නම් තරුණ අනගාരികා මෑණිවරු ඊටාම සුන්දරව පිළිවෙත් පුරනවා දකිද්දී ඔය සමහරට පෞල් ප්‍රශ්න වලින් එහෙම ඔලු පටලාගෙන අනේ අම්මේ කියලා අඬ ඉන්න දූලා ඉන්න අම්මලා තාත්තලාට කොච්චර හිතෙලද? අනේ අපේ දරුවන්ටත් මේ වගේ ජීවිතයකට නැඹුරු වෙන්න බැරුව ගියානේ. පැටළුණානේ අපේ දරුවෝ මේ වගේ. සමහරවිට මේ බණහන තරුණ පුතාලට තමන්ගේ ජීවිතේ එක එක පටලැවිලි දැන් වෙලා නම් කොච්චර හිතනවද? මට මේ පටලැවිලි වෙන්න කලින් මේ ස්වාමීන් වහන්සේලාට වගේ මහාන වෙන්න අවස්ථාවක් ලැබුණා නම් මෙතන බණහන දූලට කොච්චර හිතලෙද්ද? සමහරට ඔය මෙහෙණින් වහන්සේලා අනගාരികා මෑණිවරු දකිද්දී අනේ ඒ වගේ නිදහස් ජීවිතයක් මටත් තිබ්බනම් කොච්චර හොඳද? සත්පුරුෂයන්ට ලංකරන්න ඔයාලගේ හිත ඇතුලේ තියෙන ආසාව එක්ක බලපුවම සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙකුට කොච්චර තියෙන්නේද? මගේ එකම පුතුව මං සත්පුරුෂයන්ගේ ඇසුරට ලං කරන්න ඕන කියලා. ඒත් ඒ පුතාට යන්තම් වයස අවුරුදු 16 වීගෙන ඉද්දී සත්පුරුෂයාගේ ආශ්‍රය ලැබෙන්න පෙර අසත්පුරුෂයෙක් පහළ වුණානේ සිරියහන් ගැබේම. ඇඟේ සරපේ ඔතාගෙන තිබිච්චි එ르දි පෙළහරින් අර අජාසත් කුමාරයව නොමග යවන්න අසත්පුරුෂයෙක් පහළ වුණානේ තමන්ගේ සිරියහන් ගැබ ඇතුළෙම. මං ඒකයි කිව්වේ අපි සෑයක පතමු. අසත්පුරුෂයෝ නම් සංසාරේ මුණ ගැහෙන්න එපා. ඇයි මේ අසත්පුරුෂයෝ මුණ ගැහිම කියන එක එච්චර තියෙනවනේ. මේ බුදියකින් ඉන්න තැනට එනවනේ. අසත්පුරුෂයෝ ඔයාලට හිතෙන්නේ ඒ කාලේ විතරක් වෙච්ච අద్භූත එකක්. අද කාලේ ඒ වගේ ඒවා වෙන්නේ නැහැ කියලාද? අද ඊට වඩා භයානකයි. අද නිදි යහනේ අසත්පුරුෂය හම්බෙන්නේ නැද්ද? ඔය ෆෝන් අතපත ගගා ඉද්දි ස්මාර්ට් ෆෝන් එක අතපත ගගා ඉද්දි නිදි යහනේ වාඩි වෙලා අසත්පුරුෂය හම්බෙන්නේ නැද්ද? නිදි යහනේ පෙරලලා ඉද්දි අසත්පුරුෂය හම්බෙන්නේ නැද්ද? මේ බස් එකේ යන ගමන් ෆෝන් එක අත ගගා ඉද්දි අසත්පුරුෂය හම්බෙන්නේ නැද්ද? භයානකයි. බුදු කෙනෙක් ඇසුරට එපා කිව්වේ ඒ ඇසුර භයානක නිසා. සමහර දේවල් තියෙනවා පිංගුතුනේ ජීවිතේ ඇතැම් ප්‍රශ්න මුණ ගැහෙන්නේ නැති වෙන්න මඟ අරින්න ඕන. ඒක තමයි ඒකට තියෙන විසඳුම. ඇතැම් ප්‍රශ්න අපිට විසඳ ගන්න තියෙන්නේ ඒ ප්‍රශ්නේ මුණ ගැහෙන්න දෙන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සැඩ අලියෙක් ඉන්න පාර මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. අපි යම් පාරක යන ලැහැත්තිද්දි කවුරු හරි අපිට කියනවා ඔය පාරේ මිනිස්සුන්ට ගහන අලියෙක් ඉන්නවා. එතකොට මේ ප්‍රශ්නේ අපි මුණ ගැහෙන්නේ නැති ප්‍රශ්නයක් කරගන්න ඕන. නෑ මම සිල් රකින්නවනේ මට අලි ගහන එකක් නෑ. ඔය යනවා. අලියට සිල් තේරෙන්නේ නෑ. අලියා එක පාරක් ගහපු ගමන් අර ලැබපු මනුස්ස ජීවිතේ එතනින්ම ඉවරයි. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන විසඳනව නෙමෙයි අතර මේක කියන්නේ. ඒ ප්‍රශ්නේ අපි මුණ ගැහෙන්න තියන්නේ. ඒ ප්‍රශ්නේ මුණ ගැහෙන්නේ අලි ගහන පාරේ ගියොත් අපි පාර මග අරිනවා. සැඩ ගොනා ඉන්න පාර
මග ඇරලා යා යුතුයි. සැඩ බල්ලෝ ඉන්න පාර මග ඇරලා යා යුතුයි. ඔය ටික නම් ඔයාලට තේරෙනවනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පවිටු අසත්පුරුෂයා මග හැර යා යුතුයි. ආන්න වටිනම එක ඕකේ. පවිටු අසත්පුරුෂයෙක් කියලා අඳුනගත්ත ගමන් වහා සැනකින් කළ යුතු දේ තමයි මග හරින්න ඕන. තමන් හටවත් මිතුරු නැති මේ පුද්ගලයා මට මිත්‍රෙක් වෙන්නේ කොහොමද? මෙයාගේ ඇසුර මට ඕනේ ඈත් කරන්න ඕනේ. එහෙම ඈත් කරගන්න බැරුව ගියා අජාසත්ට. අජාසත් දේවදත්තව මිත්‍රයා කරගත්තා. අන්තිමේ මිතුදම කෙලවර වුණේ තමන්ගේ දැහැමි පියා තමන්ගෙම අතින් ඝාතනය වෙලා. මේ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබපු කෙනෙකුට සිද්ධ වෙන්න තියෙන පාප කර්ම අතරේ බරපතල ගණේ පාප කර්මයක් ආනන්තරීය පාප කර්මයක් වුණා. කර්ම ආවරණයකට අහු වුණා. කර්මය විසින් සම්පූර්ණයෙන්ම අජාසත්ගේ ජීවිතය ආවරණය කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න යුගයක දුර්ලභව ලැබපු මනුස්ස ජීවිතයේ සහිත ක්ෂණ සම්පත්තිය වැහිලා ගියා. ඒකට තමයි කියන්නේ කම්මාවරණ. ක්ෂණ සම්පත්තිය මුළුමනින්ම වැහුණා. අන්තිමේ තමන්ගේ දැහැමි පියාව ඝාතනය කළා කාලයක් ගත වෙලා ජීවක වෛද්‍යාචාර්යතුමත් එක්ක බුදුරජාණන් වහන්සේව දකින්න එනෝනේ. ඇවිත් භාග්‍යතුන් වහන්සේගේ අභියස සාමාන්‍ය ඵල ශ්‍රවණය කළා. ඒ දේශනාව අහලා නැගිටලා යනකොට අජාසත් ටික දුරක් යද්දිම බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට කියනවා මහණෙනි බලන්න. අසත්පුරුෂ සහස්‍රයක භයානකකම බලන්න. මහණෙනි ඔය අජාසත් තම දැහැමි පියා ඝාතනය කර නොතිබුණා නම් අද මේ වාඩි වෙලා බණපදේ අහලා නැගිටින්නේ සෝතාපන්න වෙලා. ඔක්කොම ඉවරයි. දැන් මේ වෙනකොට ඒ අජාසත් අවීචි මහා නරකාදී ඉපදිලා නිරාගින්දි දැල් මැද්දේ දැවිමින් ඉන්නවා. කවදා ඒ සසර ගමන කවදානම් ඒ දුක්ඛන්දරාව නිදහස් කරගන්න පුළුවන් සුවපත් කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙයිද කියලා අජාසත් සම්බන්ධයෙන් අනාගත වාක්‍යයක් නැහැ. කවද විසඳෙයිද? කොතැනක විසඳෙයිද? කන කැස්බෑව වියසිතුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභ මනුස්ස ජීවිතයේ සුගතිය ආයේ කවදා ලැබෙයිද? ඒ නිසා ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? ඇසුරු නොකළ යුත්තේ කෙබඳු කෙනෙක්ද? පවට ලැජ්ජාවක් නැති අසත්පුරුෂයා නම් කිසි කලෙක ඇසුරු කරන්න එපා. ඔන්න හිතට කාවද්ද ගත යුතුයි. දැන් හිතින් අහනෝ දෙවෙනි ප්‍රශ්නේ. කීදිසෝ මිත්තෝ සේවිතබ්බෝ. කොයි වගේ මිත්‍රයෙක්වද සේවනය කරන්නට හොඳ? බුදුරජාණන් වහන්සේ සම්බුදු මුව මඩලින් උත්තරේ වදාලා. අනන්වයං පියං වාචං යෝමිත්තේ සුපකුබ්බති අකරොන්තං භාසමානානං පරිජානන්ති පණ්ඩිතා. ප්‍රිය බසින් අමතන මිතුරන් මැදදි ගරහන නොකරන දේම පවසන මොහුව හඳුනති දනෝනුව නැති. අසත්පුරුෂයා ගැන බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය බසින් කතා කළාට තමන් නැති තැනදී තමන්ට ගරහන නොකරන දෙයක්ම පවසන අසත්පුරුෂ බාලය ගැන නුවණැත්තෝ නම් දනි. නසෝ මිත්තෝ මිතුරෙක් නොවේමය ඔහු. සදා අප්පමත්තෝ බෙහෙදා සංකී රන්දමේවානුපස්සී. අප්‍රමාදීව මිත්‍රයන්ව බෙහෙද බින්න නම් කරයි අනුන්ගේ ඇදකුදම විමසයි. ඒ බඳු පුද්ගලයාව නම්
කවදාවත් ආශ්‍රයට ලං කරගන්න එපා. ඇසුරු කරන්න මෙහෙම කෙනෙක්ව. යස්මින්ච සේති උරසීව පුත්තෝ සවේ මිත්තෝ සෝ පරේහි අභිජ්ජෝ. එහෙත් යමෙක් තුළ තිබේ නම් මිතු දම ලයෙහි වඩනා පුතෙක්සේ කාටවත් බිඳින්න බැරි විදිහට තමන්ට යහපත සලසන ආන්ගේ මිත්‍රයව ඇසුරු කරන්න. ඇසුරු තෝරාගත යුත්තේ ආන් එහෙම කෙනෙක් වෙනතුනේ. තමන්ට ආදරේ ඇති පවට ලැජ්ජාව තියෙන ගිහියෙක් හෝ පැවිද්දෙක් අපේ ආශ්‍රයට සුදුසුයි. තමන්ට පවට ලැජ්ජාව තියෙන කෙනා තමන්ව රැකගත්ත කෙනෙක්. ඒ තමන්ව රැකගත්ත කෙනා තමන්ව රැකගෙන ජීවත් වෙන නිසා එයාගෙන් අනුන්ට හානි නැහැ. අපිට මොකද්ද සංසාරේ වාසනාවක් තිබ්බා. තමන්ට ආදරය කරන අනිත් අයටත් රැකවරණයේ ආශිර්වාදයේ උදෙසා බුදු කෙනෙකුගේ දහම් පදේ පැහැදිලිව කියා දෙන කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්ට අපිට සංසාරේ මොකද්ද වාසනාවක් තිබ්බා. ඕක වනස ගන්න එපා. මේ වගේ සොඳුරු සෑබිමක අපි පින් පුරන්නේ අපිට සත්පුරුෂයා මුණ ගැහිච්ච නිසා. අද මෙතන දහම් අසන පින්වතුන්ලගෙන් ගොඩාක් අය මේ සෑරජාන් වහන්සේ ඉදිවෙද්දී සෑයට උපස්ථාන කරලා ඇති. රහතන් වහන්සේලාට සෑයක් ඉදිවෙද්දී සෑයට දාසකම් කරන ලාභේ ඔයාලා ලැබුවේ සත්පුරුෂයාගේ ඇසුර නිසා. ඇස් දෙකෙන් නොදුටුවත් ගුණ කඳෙන් දැක දැක රහතුන්ට සාදුකාර දෙන්න ලැබුණේ සත්පුරුෂයා මුණ ගැහිච්ච නිසා. ඇස් දෙකෙන් නොදුටු බුදුරජාණන් වහන්සේ ගැන අද ඔයාලට සමහරට කියද්දී ඔයාලගේ ඇස් වලින් කඳුළු වෙනවා. ඇස් දෙකෙන් කවදාවත් දැකලා නැති බුදුරජාණන් වහන්සේගේ ලස්සන ගැන ඔයාලට කියද්දී ඔයාලගේ ඇස් කඳුලින් තෙත් වෙනවා. ඇස් දෙකෙන් කවදාවත් දැකලා නැති බුදුරජාණන් වහන්සේගේ ගුණ අහනකොට ඔයාලගේ හිතට ඒ බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් සෙනෙහසක් දැනෙනවා. මේ මහා ලාභය අපිට සමීප කළේ අපට මුණ ගැහිච්ච කල්යාණ මිත්‍රයා. රුවන්වැලි මහා සෑය ඡායාරූපයකින් දැක්කත් අනේ සාදු සාදු මේ ද්‍රෝණයක් ධාතු දරනා මේ ලෝකයේ තියෙන පූජනීයම මහා සෑය නේද කියලා අපේ හදවත් වලට දැනෙන්නේ සත්පුරුෂයා මුණ ගැහිච්ච නිසා. ඔයාලගේ ගෙවල් වල බුදුන්ට ගෞරවයෙන් පහන තියලා මිහිරි ගායනාවෙන් ඒ බුදුරජාණන් වහන්සේව වැඳලා විනාඩි 15ක් 20ක් අරගෙන නිදහසේ පිරිත් කියන්න ඔයාලා පුරුදු උනේ සත්පුරුෂයාගේ ආශ්‍රය මුණ ගැහිච්ච නිසා. සත්පුරුෂ ඇසුර ගැන කියනවා නම් කොච්චර කියන්න තිබේද? අද තරුණ වයසක ධර්මාසනයක වාඩි වෙලා මේ සදහැවතුල්ලගේ ජීවිතයක් සුවපත් කරන දහම් පදයක් මං කියන්නේ. මට ඒ සත්පුරුෂයාගේ ඇසුර මුණ ගැහිච්ච නිසා. අපි මේ සෑයේදී පතමු අපට නිවන් දක්නා ජාතිතෙක් සත්පුරුෂයෝම ඇස් දෙකට දකින්න ලැබේවා. අපට නිවන් දක්නා ජාතිතෙක් සත්පුරුෂයන්ගේ අනුකම්පා පිරිච්චි මිහිරි වදන් අනේ අපේ සවනට ශ්‍රවණය කරන්නට ලැබේවා. අපිට නිවන් දක්නා ජාතිතෙක් අල්ලාප සල්ලාපයට පවා අහම්බෙට මුණ ගැහිම් පවා සත්පුරුෂයෝම ඇසුරට ලැබේවා. අපිට නිවන් දක්නා ජාතිතෙක් අපේ මේ හිත් සත්පුරුෂයන්ගේ ආශ්‍රයට රුචි වේවා. නිවන් දක්නා ජාතිතෙක් කොහේ උපන්නත් අපේ ජීවිතේට සත්පුරුෂ ඇසුරම වාසනාවන්. සත්පුරුෂ ඇසුර පතන්ට සත්පුරුෂ ඇසුර පැති යුතුයි. මේ භූමියේදී පැති යුතුයි. ඇයි හේතුව? අහිංසකේ අංගුලිමාලයෙක් වෙලා අංගුලිමාල මුනිවරයෙක් බවට පත් උනේ සත්පුරුෂයා නිසා. හැබැයි මේක මේ පැත්ත තේරුම් ගත යුතුයි. ජීවිතවල පිංගතුනේ උපතින්ම කර්මානුරූපව අපිට ලැබෙනවා
ජීවත් වෙන්න කාලයක්. ඒක කර්මානුරූපයි. මම මේ මනුස්ස ලෝකයට එනකොට මම ජීවත් වෙන්න කාලයක් අරන් ආවා. මම දන්නේ නැහැ කොච්චර කාලයක්ද කියලා. ඔයාලා ජීවත් වෙන්න කාලය අරන් ආවා. ඔයාලා දන්නේ කොච්චර කාලයක්ද කියලා. අපි දන්න එක අපි ගහිනවනේ. අපි දන්න එක අපි මේ වෙනකන් ගැන්න. අපි දන්නේ මොකද්ද? උපන්දිනේ. උපන්දිනේ අපි දන්න හින්දා එදා ඉඳලා මේ වෙනකන් අපි ගැන්න. ඕම් මගේ 5 වෙනි උපන්දිනේ, ඕම් මගේ 10 වෙනි උපන්දිනේ. අපි උපන් දවස දන්න හින්දා ගැන්න මේ පැත්තට. අපිට ඉතින් අනිත් පැත්ත එක ගැන ගන්න බෑනේ. ඇයි? අපි මරණ දවස දන්නේ. මරණය කවදා කෙසේද කියලා අපි දන්නේ. ඒක අපිට ගැන ගන්න බෑ. හැබැයි රහතන් වහන්සේලා වදාලා හිතන්න කිව්වා. ගෙවි යන හැම රාත්‍රියකින්ම මේ ජීවිතේ කෙටි වෙලා යනවා. හිතන්න කිව්වා. ඒ ඇත්ත බය නැතුව හිතන්න කිව්වා. ගෙවි යන හැම රාත්‍රියකින්ම ජීවිතේ කෙටි වෙවි යනවා. ඒ නිසා මේ පමාන වීමට කාලයයි කිව්වා. මේ තමයි පමාන වීමට කාලය. මම මේ අඟුලිමාල සෑයේ මං අවස්ථා ගණනාවක් හිතලා තියෙනවා මේ සෑ මළුවේ. අඟුලිමාලට වරදින්නත් කාලෙ තිබ්බා. වැරදි හදාගන්නත් කාලෙ තිබ්බා. අඟුලිමාලට පව් කරන්නත් කාලෙ තිබ්බා. පව් දිරවල දාන්න පින් කරගන්නත් කාලෙ තිබ්බා. අඟුලිමාලට අකුසල් කරන්නත් කාලෙ තිබ්බා. ඒ අකුසල් දිරවල යන කුසල් ටික වඩා ගන්නත් කාලෙ තිබ්බා. අඟුලිමාල කාලේ ගත කරපු විදිහෙන් ඔසවගෙන ආපු බරක් බිම තියන්නේ නිරේ උපදින්න වෙන කර්ම ගොඩකුත් අඟුලිමාල රැස් කළා. නිරේ උපදින්න හේතු වෙන කර්ම ටික මේ ජීවිතේම සම්පූර්ණයෙන් දිරවල අවසන් කරන්න කාලෙ තිබ්බා. කාලය මම දන්නේ පින්වතුනි. මම දන්නේ නෑ ඔයාලට ධර්මයේ මුණ ගැහෙන්න කලින් වෙච්ච පව්කාරකම් වලට හිලව් වෙන්න පින් කරගන්න කාලය ඉතුරු වෙලා තියනවද කියන එක මන් දන්නේ. අපිට ධර්මයේ මුණ ගැහෙන්න කලින් වෙච්ච දුස්සීලකම් වලට හිලව් වෙන්න සීලවන්ත ජීවිතයක් ගත කරන්න කොච්චර කාලෙ තියෙයිද කියලා අපි දන්නේ. හිතන්න මේක. බස් පෙරලිලා මිනිස්සු මැරෙනවා. අපිත් බස් වල නැගලා යනවා. හිතන්න. අපි යන බස් එක පෙරලිලත් මැරෙන්න පුළුවන් නේ. බස් හැප්පිලා මිනිස්සු මැරෙනවා. අපි යන බසුත් හැප්පෙන්න පුළුවන්. හිතන්න. අපේ මේ බස් එකෙත් අපේ මරණේ එන ඇක්සිඩන්ට් එක වෙන්න පුළුවන් නේ. නාගන්න බාත්රූම් එකට යන මිනිස්සු බාත්රූම් එකේ වැටිලා මැරෙනවා. එයා නාලා එන බලාපොරොත්තුෙන් ගියාට එයා එන්නේ මරණය. කණ්ඩගත්ත බත් එක හිර වෙලා මිනිස්සු මැරෙනවා. අපි වේලෙන් වේල කකා යනවා. මැරෙන වේල ඊළඟ වේලද කවුද දන්නේ? හිතන්න ජීවිතේ. එලාම් තියාගෙන අපි නිදා ගන්නවා. මං හෙට උදේ මේ වෙලාවට ඇහැරෙන්න ඕන. එලාම් තියාගෙන නිදාගත්ත මිනිස්සු නින්දෙදිම කී දෙනෙක් මැරෙන්නේ නැද්ද? හිතන්න. මේ ජීවිතේට මරණය පැමිණෙන රාත්‍රිය අදද කියලා කවුද දන්නේ? අපි හිතමු. අපේ ජීවිතය ගැන හිතමු. හිතලා ඉක්මනට සත්පුරුෂයාගේ ආශ්‍රය මුණ ගැහිච්ච මොහොතේ හොඳට ඔයාලගේ ජීවිතේ කළමනාකරණය කරගන්න. පවට ලැජ්ජාවක් නැති පවිටන්ව ඈතින් ඈතට විසික් කරන්න. මේ අවුරුදු 60 70ට මේ කුංග මට ඕනේ. ඔයාලගේ ජීවිතය ඇතුලේ හොඳ පවට ලැජ්ජාවක්, හොඳ අකුසලයට ලැජ්ජාවක් ඇති කරගන්න. ලැජ්ජාවක් නැතුව ආසාවෙන් ප්‍රීති වෙවි, හිනහ වෙවි පින් කරගන්න. හිනහ වෙවි කුසල් වඩා ගන්න. අනේ අදත් පින්කමක් මට ආසාවෙන් පින් කරගන්න.
මේ මල් සැරසිල්ලක් කරන්න අවස්ථාව ලැබුණාම ආසාවෙන් මල් සැරසිල්ල කරනවා. අනේ උතුම් තෙරුවනට මල් පුදන්න මල් සැරසිල්ලක් කරන්න මට ලැබිලා. ආසාවෙන් හිනෙහි බුදු ගුණ කිය සංඝ ගුණ කිය කිසි ලැජ්ජාවක් නැතුව ඔයාලා පින්කම කරගන්න. පිනට ලැජ්ජ වෙන්න ඕනේ. මේ වගේ සෑමලුවකට ආවට පස්සේ බලාගෙන ඉන්න මිනිස්සු මොනවා හිතයිද කියලා හිතන්න එපා. සෑරජන් වහන්සේගේ වටේ හොද්දට හඬ නගලා බුදු ගුණ කියා දහම් ගුණ කියා සංඝ ගුණ කියා පැදගුණ කරගන්න අද සෑයට එන අන්තිම මේ දවසද කියලා කවුද දන්නේ? මං වැඳගන්න එක මගේ හිත පිරෙනකම් මං වැඳගන්නවා. පින් කරගන්න ලැබෙන මොහොතේ අපිට පින්වතුනි අපිත් එක්කම මේ ගත වෙච්ච කාලවකවානුවේ පින් කර හිටපු කී දෙනෙක් අහිමි වෙලා ගියාද? මේ ධර්මශාලාවල ඔයාලගේ ළඟ එකට වාඩි වෙලා බණ අහපු සමහරු දැන් නැතු ඇති. මෙහෙම ළඟ වාඩි වෙලා හිටපු ඇතැම් උපාසක අම්මලා ඇතැම් උපාසක මහත්තුරු මීට මාස කීපයකට කලින් ඔයාලගේ ලෝකෙන් සමුවර්ගන යන්න ඇති. මෙහෙම ජීවිතයක් මේක. ඒ නිසා තමන්ට ලැබිච්ච මොහොතේ වටිනාකම තමන් හොඳට ජීවිතයට ගත යුතුයි. අංගුලිමාල මහරහත් මුනිදුන්ගේ ජීවිතය ගැන හිත තමන්ගේ ජීවිතේ මොනතරම් වැරදිලා තිබ්බත් ඉතුරු සම්පූර්ණ කාලේ අපි වැරදි හදාගන්න ගමු. උන්වහන්සේට තිබුණ පුදුම හයිය හිත. ගොඩාක් වැරදිලා තිබ්බත් ඒ වැරදි ගැන පසුතෙවි හිටියේ නැහැ. හූල හිටියේ නැහැ. උන්වහන්සේට තිබුණ අමුතු හයියක්. ඒ හයියට කියනවා වීරිය කියලා. මොකක්ද ඒ හයිය? වීරිය. ධර්මයේ මුණ ගැහිච්ච ගමන් සත්පුරුෂයා මුණ ගැහිච්ච ගමන් උන්වහන්සේට වැදගත් උනේ අකුසල් දුරු කරන්නේ කෙසේද? කුසල් වඩන්නේ කෙසේද? එච්චරයි. අනින් මිනිස්සු මට කරන නින්දා මොනවද? අනින් මිනිස්සු මට කියන වචන මොනවද? ඒව උන්වහන්සේට අදාළ වුණේ නැහැ. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නේ. මොකද්ද තුන්වෙනි ප්‍රශ්නේ? කීදිසෝ පයෝගෝ පයුංජිතබ්බෝ මොන වගේ මේ ආකාරයකටද ජීවත් වෙන එක හොඳ? ඇහුවා. ඇහුවේ හිතින්. උත්තරේ දුන්න බුදුරජාන් වහන්සේ සිරි සම්බුදු මෝ මණ්ඩලේ. පාමුජ්ජ කරණං ඨානං පසංසා වහනං සුඛං ඵලානි සංසෝ භාවේති වහන්තෝ පෝරිසං දුරං. හැම වගකින් උසුලන වීරියෙන් යුතු කෙනාට නොයෙක් අනුසස් වැඩෙන්නේ වේ. සිතේ සතුට ඇති කරවයි සැප පැසසුම් සැලසී යයි. වීරියවන්තකම තමන්ගේ යහපත වෙනුවෙන් හැම වගකීමක්ම උසුලන්න පුළුවන්. තමන්ගේ අයහපත වෙනුවෙන් ඕන දෙයක් අතහැරීමේ වගකීම එයාට උසුලන්න පුළුවන්. ඒකනේ වීරිය. අකුසලානං ධම්මානං පහානාය අකුසල් ප්‍රහාණය පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය කුසල් ඉපදවීම පිණිසත් තාමවා ස්ථිරවගත් දල්හ පරක්කමා දැඩි පරක්‍රමයෙන් යුතු අනෙක්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු කුසල් දහම් වඩලා මිසක් අවසන් නොවන වීරිය. ඒ තමයි වීරිය. වීරියවන්තයෝමයි දිනන්නේ. වීරිය නැති කුසීතයා වැරදි කර කාලේ කොටසක් ගත කරනවා. වෙච්චි වැරදි ගැන හූල්ල තව කොටසක් ගත කරනවා. එයා ජීවිතේම වරද්ද ගන්නවා. අකුසල් කර කොටසක් විනාශ කරගන්නවා කාලේ. වෙච්චි අකුසල් ගැන පසුතැවි ඉතුරු කෑල්ල විනාශ කරගන්නවා. එයාගේ ජීවිතේම විනාශයි. අංගුලිමාල වරද විදිහට අඳුනගත්තා. වරද නිවැරදි කරගන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මොහොතේ ඉඳන් එක තප්පරයක් අපතේ නොයා වීරිය කළා.
ඒ වීරිය ප්‍රතිඵලේ ඒ කාලේ මිනිස්සු සාප කරපු චරිතයට අද අපි සාදුකාර දීලා වන්දනා කරනවා. ඒ කාලේ මිනිස්සු නම අහන්නටත් බය චරිතය අද නම ඇහෙද්දිත් හිතට සැනසෙල්ලක් ගේනවා. උන්වහන්සේ තමන්ගේ මුළු ජීවිතේම සුවපත් කරගෙන හරි ලස්සන ගාථාවලින් උන්වහන්සේගේ වීරිය ඉස්මතු කළා. යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝමං ලෝකං පභාසේති අම්භාමුත්තෝව චන්දිමා. යමේ ධර්මය නොදන්න කාලේ සත්පුරුෂයා ඇසුරට නොලැබිච්චි කාලේ පමජ්ජිත්වා ප්‍රමාදව හිටියත් පච්චාසෝ පස්සේ එයා ධර්මයේ මුණ ගැහිලා සත්පුරුෂයාගේ ඇසුර මුණ ගැහිලා නප්පමජ්ජති අප්‍රමාදී බවට ආවා නම් සෝමං ලෝකම් පබහසේති. මට නම් එයා ගැන හිතෙන්නේ එයා හරියට වලාගෙබි මිදී ලෝකේ එළිය කරන හඳක් වගේ කියලා. එළිය දෙනවා. එළිය දෙන්නේ තමන් ජීවිතේ එළිය කරගත්ත කෙනෙක්. තමන්ගේ ජීවිතේට ආලෝකයක් නැති කෙනෙක් කොහොමද අනුන්ට ආලෝකයක් දෙන්නේ? යස්ස පාපං කතං කම්මං. යම්කිසි කෙනෙක් තමන්ගෙන් වෙච්චි පව්කම් කුසලේන පිතියරේ තමන්ම උපදවගත්ත කුසල් බලයෙන් දිරවල දැම්මොත් සෝමං ලෝකම් පබහසේති. මට එයා ගැන හිතෙන්නේ එයත් හරියට වලාගැබෙන් මිදුනට පස්සේ ලෝකෙ එළිය කරන හදක් වගේ අබ්බහා මුත්තෝව චන්දිමා. වලාගැබෙන් මිදුනට පස්සේ හඳට පුළුවන් ලෝකෙ එළිය කරන්න. ඒ නිසා පින්වතුනි මේ ජීවිතේ අපිට මේ ධර්මයේ මුණ ගැහෙන්න කලින් වෙච්චි වැරදි කියන ඒවා අපේ අපතේ ගිය කාලයයි. ආයේ පැත්තට කවදාවත් හැරෙන්න එපා. අපි හැරෙන්න ඕන අපිට ඉතුරු වෙලා තියෙන කාලය මං කොහොමද ගත කරන්නේ කියන තැනට නේ. ඉතුරු වෙලා තියෙන කාලයෙන් තප්පරයක්වත් මං අපතේ යවන්නේ කියන තැනට එන්න. මට එක් අවස්ථාවක මුණ ගැහුණා අපූර්ව තරුණයෝ 3 දෙනෙක්. රාත්‍රියක ධර්ම දේශනාවක් ඉවරලා අපි වඩිද්දී පාර අයිනෙම සෑය. වෙනදාටත් වෙලාව තිබ්බොත් මං ඒ සෑය වන්දනා කරගෙනම යනවා. වෙනදට සෑය ඒ වෙලාවට හොඳට ලයිට් දාලා හරි ලස්සනයි. එදා සෑය සම්පූර්ණයෙන් අඳුරුයි. මට හිතුණා කරන්ට් එක නැතුව ඇති. කරන්ට් එක නැති වුණත් ගිහිල්ලා පාඩුවේ ඇඳලා ආවකින කියලා මම වාහනෙන් බැහැලා. වාහනෙන් බහිද්දි තමයි මට තේරුණේ වැහැලා ඒ පැත්තට. ඒ ප්‍රදේශෙම තෙතයි. සෑමලුවට යනකොට සෑමලුවත් සම්පූර්ණයෙන් තෙතයි. කවුරුත් නෑ මළුවේ කියලා මං හිතුවට මළුවට යනකොට තමයි මං දැක්කේ තරුණයෝ 3 දෙනෙක් ටෝච් පත්තු කරගෙන ඒ ටෝච් කටින් හපාගෙන එයාලා බේසන් වලට මෙරු අහුලනවා. මාව දැකලා ඒ පුතාලා ටික ඇවිත් වෙන්දා. මං ඇහුවා මොකද්ද පුතේ මේ වැඩේ? ස්වාමීන් වහන්සේ වැස්සට මේ ෆ්ලෑෂර් වලට මෙරු ආවා. තව මෙරුවේ නැක නවත්තන්න තමයි අපි ෆ්ලෑෂර් ටික ඕෆ් කළේ. ස්වාමීන් වහන්සේ අපි අද මේ මෙරුන්ව මේ මළුවේ ඇලවිලා ඉන්න මෙරුන්ව අපි අල්ලලා මේ බේසම් වලින් මුංග බේරන්නයි මේ උත්සාහ කරන්නේ. මේ ගෙම්බු ඇවිල්ලා මේ එක එක සත්ත්ව ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මේ මෙරුන්ව ගිලිනවා. මම මොන අදහසකින්ද පුතේ ඔක කරන්නේ? ස්වාමීන් වහන්සේ අපි මේ මෙරුන්ට අභය දාණය දෙනවා. මට ඒක හරි දැනෙච්ච වචනයක්. මොකද අපි අභය දාණය කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ හරක්.
අපිට අබේදාන කියලා කිව්ව ගමන් එක්ක මතක් වෙන්නේ එළුවෝ. අර සත්තුන්ට මේ චූටි මෙරුන්ටත් එයාලා ජීවිතේ දෙන්නේ ඒ අබේදානය නේද? මට ඒක දැනුණා. අපි ස්වාමීන් වහන්සේ අද මේ මෙරුන්ට අපිට පුළුවන් තරම් මේ මෙරුන්ට අපි අබේදානය දෙනවා. ස්වාමීන් වහන්සේ අපි කල්පනා කළේ ධර්මයේ මුණ ගැහෙන්න කලින් අපි කොච්චර මధుරව මරලෙද්ද? අපි ස්වාමීන් වහන්සේ සීලය ගැන දන්නේ නැති කාලේ අපි ගොඩාක් මధుරව මරුවා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේ ජීවිත නැහැ. අපි ඒ මරපු මේ ජීවිත ප්‍රමාණයට හිලව් වෙන්න අපි මේ ජීවිතේක බේරනවා. මට හරි ප්‍රීතියක් ආවා. තරුණ වයසක අවුරුදු 20-34 කොල්ලෝ ටිකක් මෙහෙම හිතකින් මෙහෙම පින්කම් කරනවා කියලා කියන්නේ අපි මේ කියන දහම් කතාව එයාලගේ හිත ඇතුළට ගිහින්ද නැද්ද? ගිහිල්ලානේ. සතුටක් උපදිනවා. යම් වෙහෙසක් මහන්සියක් අරගෙන කියන දහම් පදය අපතේ යන්නේ ගන්න එකෙක් දෙන්නෙක් හරි සිටි. එයාලා රැකෙන්නේ මොකක් නිසාද? ඒ කොල්ලන්ගේ හිත ඇතුලේ ඇති වෙලා පවට බය, පවට ලැජ්ජාව. අපි රැකෙන්නේ උතන. තමන්ට ආදරය කරන්න පටන් ගන්න පින්වතුනි. පවට ලැජ්ජාව බය ඇති වුණොත් පළවෙනි දේ තමයි පවට ලැජ්ජාව. හිරි. හොඳට හිරි ඇති කරගන්න. හිරි ඇති කරගත්තා නම් අඟුලිමාල මහරහතන් වහන්සේ සාක්කි දැරුවා. පවට ලැජ්ජාව තියෙන කෙනාට මේ ජීවිතය ඇතුලේ තමන්ට වෙච්ච පව්කම් දිරවල යන විදිහට පින් කුසල් කරගන්න අවස්ථාව තියෙනවමයි. අවසාන ප්‍රශ්නේ ඇහුවා. හිතින්නේ අහන්නේ. මොකක්ද අන්තිම ප්‍රශ්නේ? මේ ලෝකේ රස අතරේ කිං රසානං අග්ගං. මොකද්ද ස්වාමීනි අග්‍රම රසේ? බුදුරජාණන් වහන්සේ වදාළ මෙහෙම. පවිවේක රසං පීත්වා රසං උපසමස්සච නිද්දරෝ හෝති නිප්පාපෝ ධම්ම පීති රසං පිබං. විවේක රසය වළඳා සංසිඳීමේ රසය ලැබගෙන කෙලෙස් පීඩා නැති හැම පවින් දුරු වූ කෙනා පානය කරනු ලබන්නේ සතුට පිරි සදහම් රසයයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ ලෝකේ රස අතර අග්‍රම මොකද්ද? ධර්ම රසය. ඔයාලා ධර්ම රසය වැඩි වැඩියෙන් විඳින්න. මේ ජීවිතේ අපට මුණ ගැහුණා මේ ලෝකේ රසවත්ම දේ. තමන් ළඟ පවට ලැජ්ජාව තියෙන කෙනාට ඒ දහම් රසය පවට ලැජ්ජාව තියෙන මට්ටමින් ජීවත් වෙන්න කාලයේ තියෙන මට්ටමින් විඳ ගන්න පුළුවන් වෙයි. ජීවත් වෙන්න කොච්චර කාලයක් තියෙද කියලා දන්නේ නැති නිසා අපි පවට ලැජ්ජාවේ මට්ටම වැඩි කරගමු. පවට ලැජ්ජාව ගොඩාක් ඇති කරගන්න දහම් රස ගොඩාක් දැනේ. මේ ලෝකයට ධර්මයේ දෙසූ ධර්මස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45යි වැඩ හිටියේ. 45 වසරක් ලෝ සතුන්ට දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ 80 වෙනි වියේ චාපාල කියන චෛත්‍ය ස්ථානයේදී ආයු සංස්කාර අත්හැරියා. බුදුරජුන් අදිෂ්ඨාන කළා අදින් මාස 3කින් මම පිරිනොම් පානවා. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්තරිද්දී මේ මිහිකද කම්පා වුණා. සෙලවී ගියා. මිනිස්සුන්ට යම් ලොමුඩහගෙන්මක් ඇති වෙන මට්ටමට භයංකාර භූමි චලනයක් වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටියේ භාවනාවේ. ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා අద్භූත භූමි චලනය. බුදුරජාණන් වහන්සේගෙන් ඇවිත් ඇහුවා ස්වාමීනි ඇයි මෙහෙම එකක් වුනේ? ආනන්දේනි තව 3 මාසයකින් තථාගතයන් පිරිනිවෙනවා.
තථාගතයන් ආයු සංස්කාර අත්හැරපු නිසා භූමි චලනය වුණා. එදා ඉඳන් වේගෙන් පැතිරුණා අපේ බුදුරජාණන් වහන්සේ තව වැඩ ඉන්නේ මාස 3යි. භික්ෂුණී උපාසක උපාසිකාවෝ ඕක දැනගත්ත හැම දිනම කලේ තැන තැන කල්ලි ගහිලා එයාලා දුක බෙදා ගන්නවා නිකන්. කයියවල් තැන් තැන්වල අයියෝ අපිට තව මාස 3යි නේද බුදුරජාණන් වහන්සේ. මාස 3කින් පස්සේ අපි අසරණයි නේද? අපට සැනසෙල්ල දීපු අපේ බුදුරජාණන් වහන්සේ අපට නැතුව යනවා නේද? සමහරු අඬ කතා. හැබැයි ඔයාලා දන්නවද ඔය මාස 3 බුදුරජාණන් වහන්සේ වැඩිපුරම කරපු අවවාදේ ඔය මාස 3 ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩිපුරම යම් දහම් කතාවක් නිම කරනකොට අවසානයේ වදාළ නිතර වදාළ දහම් පදේ මෙන්න මේක. පුළුවන් නම් මේක මතක තියාගන්න. එච්චර වටිනවා. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝ අප්පමත්තෝ සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පෝ සචිත්ත මනුරක්ඛත. බුදුරජාණන් වහන්සේ වදාලා පරිපක්කෝ වයෝ මයිහං මහණෙනි මන් දැන් ගොඩාක් වයසයි. පරිත්තං මම ජීවිතං මන් තව ජීවත් වෙන්නේ ටික කාලයයි. පහය වෝ ගමිස්සාමි මහණෙනි මං නුඹලාව හැර යනවා. කතං මේ සරණ මත්තනෝ හැබැයි මහණෙනි මම නම් මට සරණක් හදාගත්තා. අප්පමත්තෝ සතිමන්තෝ මහණෙනි නුඹලා හොඳ සිහියෙන් අප්‍රමාදී වෙන්න. සුසීලා හෝත භික්ඛවෝ මහණෙනි හොඳට සිල්වත් වෙන්න. සුසමාහිත සංකප්පෝ ඔබේ සංකල්ප සුන්දර කරගන්න. සචිත්ත මනුරක්ඛත ඔබේ හිත රැකගන්න. ඔය තමයි බුදුරජාණන් වහන්සේ අවසානෙටම වැඩිපුර කරපු අවවාදේ. ධර්මයෙන් රැකෙන්න. තමන්ට මරණයෙන් පළමුව පිළිසරණක් ඉක්මනට හදාගන්න. තමන්ගේ අන්ධකාර ලෝකයට ආලෝකයක් ඔබ එකතු කරගන්න. අර භික්ෂුන්ට ඕක හිතට ගියනේ තැන් තැන්වල කල්ලි ගහි කතාව. ඔතන එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ භික්ෂුවගේ නම තිස්ස. තිස්ස ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා කියන එක ආරංචි වෙච්ච ගමන් හිතට 1000ක් ආවා. අනේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ තව මාස 3කින් මට නැති වෙනවා. මගේ ශාස්ත්‍රඥ වහන්සේ නැතුව යද්දී මං කොහොමද ඒ වේදනාව දරන්නේ? මගේ බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ කම්පා නැති ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානකොට ඒ පිරිනොම් පාන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය අභියස මං නම් අඩන්න තියාගන්නේ. මං අකම්පිත ජීවිතයක් හදනවා. මගේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්න කලින් කම්පා නොවෙන හිතක් ඇති ශ්‍රාවකයෙක් වෙනවා මං. උන්වහන්සේ හුදකලා වුණා. ධර්මයත් එක්ක තනි වුණා. අර භික්ෂුන් වහන්සේලාත් එක්ක කයවල වලට ගියේ නෑ. දැන් තනියම සක්මන් කරනවා. තනියම භාවනා කරනවා. උන්වහන්සේ වීරිය වඩනවා. අනිත් භික්ෂුන් වහන්සේලාට පෙවුණා නිකන් මේ තිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පානවා කියලාවත් වගක් නැතුව උන්වහන්සේ භාවනා කරනවා.
භික්ෂුන් පැමිණිල්ලක් දැව බුදුරජුන්ට ස්වාමීනි තිස්ස තෙරුන්ට භාග්‍යතුන් වහන්සේගෙන ආදරයක් නැහැ. බුදුරජාණන් වහන්සේ සියල්ල දැනගෙනත් කැඳෙව්වා. අර භික්ෂුන් මැද ඇහුවා ඇත්තද තිස්ස මේ කියන්නේ? ඔබට තථාගතයන් ගැන ආදරයක් නැණු කියලා. එතකොට තිස්ස ස්වාමීන් වහන්සේ වැඳගෙන කිව්වා ස්වාමීනි මට මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන තියෙන ආදරේ ගෞරවය නිසාමයි මං හිතට ගත්තේ. මගේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච ජීවිතේ මං හදනවා. මගේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාන්න කලින් සම්බුද්ධ පරිනිර්වාණයේදීවත් කම්පා වෙන්නේ නැති හිතක් මං හදනවා. ස්වාමීනි මං වීරවීරිය වඩන්නේ ඒකටයි. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට 80 වෙනි වියේ පසු වෙච්ච බුදුරජාණන් වහන්සේ 45 වසරක් දහම් දෙසලා දහම් අමාවෙන් ලෝ සතුන් සුවපත් කරලා වැඩ ඉඳපු බුදුරජාණන් වහන්සේ අර තිස්ස භික්ෂුවට සාදුකාර පැවැත්වුවානේ. සාදු 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 භික්ෂුව ඔබයි හරි කෙනා ඔබයි හරි කෙනා මහණෙනි නුඹලාත් මේ තිස්ස වගේ වෙන්න. බුදුරජාණන් වහන්සේ එහෙම අවවාද කළා. අපිට පින්වතුනේ අපේ ජීවිතය තුළේ බුදුරජාණන් වහන්සේව ජීවමානව මුණ ගැහෙන්න අපිට වාසනාවක් තිබෙන්නේ නැහැ. ඒ මහා සත්පුරුෂ රත්නය, ඒ මහා ආලෝකය අපි දැක්කේ නැහැ. මහා කස්සප මහරහතන් වහන්සේ වගේ මහෝත්තම රහතුන්ගේ ආලෝකය අපි අපේ ඇස් වලින් දැක්කේ නැහැ. ඒ උත්තමයන්ගේ යුගය අපිට හම්බුන්නේ නැහැ. අපිට ධර්මයේ දායාද කරපු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ යුගය අපට හම්බුන්නේ නැහැ. හැබැයි අපිට මොකද්ද වාසනාවක් තිබ්බා? මේ යුගය හම්බ වෙන්න. මේ යුගයේ අපිට ආලෝකය දෙන සත්පුරුෂයොත්, කල්යාණ මිත්‍රයොත් නිවි යන පහන් වගේ. ආලෝකයක් දීලා ඒ ආලෝකෙන් හරි දේ පෙන්නලා ඒ ආලෝකයේ ලැබදුන් සත්පුරුෂයා නැමැති පහන නිවි යනු ඇති. ඒ ආලෝකයේ ලබා දීපු කල්යාණ මිත්‍රයා නැමැති පහන නිවි යනු ඇති. එදාට පහනකට කවදාවත් නිවෙන්න බෑ. ආලෝකය ඉතිරි කරලා. පහන නිවෙන්නේ ආලෝකය තරගෙනයි. ඒ පහන නිවිලා යනකොට තමන්ට කියලා තමන් චූටි පහනක්වත් දල්වාගෙන තිබ්බේ නැත්තම් අර පහන නිවිලා යනකොටම තමන්ට ඉතුරු වෙන්නේ අන්ධකාරය විතරයි. ඒ නිසා මේ පමා නොවීමට කාලයයි. පමා වෙන්න එපා. තමන්ට කරගත හැකි උපරිම යහපත ඔයාලා කරගන්න දහම් රස විඳ විඳ ධර්මයේ හැසිරෙන්න. අපිට ගොඩාක් අවස්ථා මොන ගැහුණා පින්වතුනි මේ දර්ශන අද අපි මේ දකින දර්ශන මේ යුගයට දායාද කළේ අපි ගුරුදේවයන් වහන්සේ. අද ඔයාලා දන්නවද මේ ධර්මශාලාවේ ඔයාලට දහම් ඇසීම උදෙසා ඔයාලා මේ සම්බන්ධ වෙච්ච පින්කමට කොච්චර වියදමක් වෙනවද කියලා ඔයාලා දන්නවද? මට අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනකොට මම්මයි මේ විස්තර අහලා මේ විස්තර ටික ගත්තේ. මොකද මේ ශාලාව පිරෙන්න අද සැදැහැවතුලා එකතු වෙලා ඔයාලා හැමෝටම මේ මොහොතේ මේ දහම් පදේ සුවසේ අහගෙන මේ සුන්දර පින්කමත් එක්ක එකතු වෙන්න ආලෝකය ලැබෙනවා. මේ සෑමණුවට එකතු වෙලා සෑය වඳින සැදැහැවතුලට අද දවසේ ඊටාම සුවසේ හරි සන්තෝෂෙන් කිරිබබලන සෑය බල මේ අන්ධකාර රාත්‍රියේ කිසි බාධාවක් නැතුව සෑය වඳින්න ආලෝකය ලැබෙනවා. පැමිණෙන සැදැහැවතුලට වතුර ඩිංගිත්තකින් වෙහෙසක් නොවෙන්න මෙතෙන්ට දහස් ගාණක් එකතු වුණත් ඒ සියලු දෙනාට වතුර දෙන්න මේ මොහොතේ
වතුර මෝටර් කීපයක්ම වැඩ කරනවා. මේ එකතු වෙන දහස් ගාණක් පිරිස වැසිකිලි කැසිකිලි පාවිච්චි කරද්දී ඔයාලගේ සනීප ආරක්ෂාව වෙනුවෙන් මේ වෙනකොටත් ගලි මෝටර් කීපයක්ම වැඩ කරනවා. මේ ඔක්කොම දේවල් දරාගෙන අහිංසකව පින් පුරා ගන්න එන අයට පින් කරගන්න සුවසේ අවස්ථාව ලැබේවා කියලා මේ ඔක්කොම සම්පාදනය වෙන්නේ කල්යාණ මිත්‍රයාගේ අනුකම්පා පිරිච්ච හිත නිසා. මේ ශාලාවට එකතු වෙලා ඔයාලා බණ අහන්න ඔයාලා මොකක්වත් එලා ගන්න අරගෙන ආවේ නැතත් මේ ශාලාවල තමන් පිරිසිදුවට ඇඳගෙන ආපු ඇඳුම කිසි බයක් නැතුව ඒ ඇඳුම පිටින් ඔහෙ වාඩි වුණා කිය. ඇයි? මේ ශාලාව බොහොම පිරිසිදුවට ග්‍රැනයිට් කරලා මිනිස්සෙකුට කැත නැතුව වාඩි වෙන්න පුළුවන් විදිහට මේවා හදලා තියෙන්නේ. මේ මොනවද? සත්පුරුෂයාගේ අනුකම්පාවයි. මේ ඉහළ ලොකු ෆෑන් දෙකක් කරගෙනවා. මේකට ඕන නම් පොඩි ෆෑන් ගොඩාක් දාන්න තිබ්බා. පොඩි ෆෑන් ගොඩාක් දැම්මනම් අද මේ දහම් පදේ ශ්‍රවණය කරන ඔයාලට බණ පදේ අහන්න බැරි වෙන තරම් සද්දේ ගෝසයි පොඩි ෆෑන් ගොඩක් වැඩ කරද්දී. මේ ෆෑන් දෙකකින් ඔයාලට සුව පහසුව දෙනවා. ඔයාලට දැනෙන්නෙත් නැහැ. සද්දයක් නැතුව මේ ෆෑන් කැරකෙනවා. මේ ඔක්කොම කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ අනුකම්පාවයි. අනුකම්පාව දකින්න. ඒව දැක්කේ නැත්තම් මම මේ බණපදයේදී මේක කියන්නේ ඒව දැක්කේ නැත්තම් මේව කොහොමද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. මේක ඉතින් අමුතු එකකුත් නෙමෙයිනේ. අම්මගෙන් කිරි බීලා ලොකු වෙච්චි දරුවට මං මව්ගේ කිරෙන් වැඩුණා කියන එක අමතක වෙනවනේ. මව්ගේ පියවරු දෙක පෙනෙද්දිත් අමතක වෙනවනේ. මේ පියවරුෙන් කිරි උරා බීලා නේද මං වැඩුණේ කියලා. එහෙම එකක් නෙමේක. ඒ නිසා සත්පුරුෂයාගේ අනුකම්පාව නොපෙනී යන්න පුළුවන් මේ ලෝකයට. සාමාන්‍ය මේ ලෝකේ හැටි ඒක. මේ ලෝකේ හරියට මේ වගේ හෙවණ දෙන ගහ තියනකම් ගහ වටින්නේ නැහැ. අපි හිතමු ගහ කඩන් වැටුණාට පස්සේ ඔන්න කාස්ට් කියනවා. එතකොට තමයි තේරෙන්නේ මේ ගහ තියනකම් හෙවණක් තිබ්බා. දැන් ගහ නැති හින්දා තමයි කාස්ට් එකේ. ඊට පස්සේ ඉතින් ගහේ මූර්ති හදයි. මෙහෙම ගහක් තිබ්බා අපිට හෙවණ දුන්නා. ඊට පස්සේ දැනින් තන ගහේ මූර්ති හදයි. එච්චරයි. ආලෝකයේ දෙන පහන දැල් වෙනකන් ඒ ආලෝකෙටම බැන ඉන්නවා. පහන වටින්නේ නැහැ. පහන නිවිල යනවා. පහන නිවිල ගියාට පස්සේ තමයි තේරෙන්නේ කට්ට කළුවර එනකොට තේරෙනවා. දෙයනේ පහන තිබ්බ නිසා තමයි අපිට ආලෝකය ලැබුණේ. ඊට පස්සේ ඉතින් කට්ට කළුවරේ අතපත ගගා පහනේ ආකෘති හදනවා. ඔය වගේ නිකන් අඳුනාගත යුතු දේ අඳුනා ගන්න ඕන කාලේ අඳුනාගත යුතුයි. එතකොට තමයි අපිට ඒ ලැබිච්ච අවස්ථාවේ යම්කිසි ප්‍රයෝජනයක් ජීවිතයට ගන්න පුළුවන්. මේ ඉදි වෙලා තියෙන සෙවණ මණ්ඩප කල්යාණ මිත්‍රයාගේ සත්පුරුෂයාගේ අනුකම්පාවයි. මේ සෑරජානන් වහන්සේගේ මළුවේ දාවලකටත් රත් වෙන අඩු සීතල රඳා පවතින වැල්ලක් ඔය දාලා තියෙන්නේ. හේතුව මේ සෑය ළඟට පිහිට පතාගෙන ගොඩක් වෙලාවට එනවා ගර්භණී අම්මලා. ඒ අම්මලා දරු ගැබ කුසේ තියාගෙන සෑමලුවේ පෙරලෙනවා. පාදමේ නලල තියාගෙන දරුවටයි තමන්ටයි ආශිර්වාද ඉල්ලනවා. අඟුලිමාල මුනිදුන්ගේ ආශිර්වාදය මටත් මගේ පැටියටත් ලැබේවා. ඒ අම්මගේ කුස මළුවට බර වෙනකොට මළුව ගොඩාක් රස්නෙට තිබ්බොත් ඇතුලේ ඉන්න දරු පැටියට හොඳ නැහැ. ඒ නිසා මේ මළුවල සීතල වැල්ලක් අතුරලා තියෙනවා. මේ මොනවද? සත්පුරුෂයාගේ අනුකම්පාවයි. මේවා දකින්න පින්වතුනි. මේවා දැක්කොත් මේවා දකින අයට ඒ සත්පුරුෂයා කරගෙන යන අනුකම්පා පිරිච්චි දහම් වැඩපිළිවෙලේ කොටස්කාර වෙන්න පුළුවන්. අනිත් ඇයෝ
මේ අවුරුදු 60 70 සමහරට සත්පුරුෂයාගේ වැඩ පිළිවෙලට ගරහ වනසාගෙන යයි. ඒ නිසා මේක හඳුන ගන්න මම විශේෂයෙන්ම මේ කාරණා ටික කියන්න හේතුවක් මේ කාලවකවානුවේ ශ්‍රී අඟුලිමාල මහා සෑය විහාරයේ මේ වෙනකොට පවතින විදුලි සැපයුම මීට වඩා වැඩි ප්‍රමාණයකින් යලි ස්ථාපිත කරන්න අපේ ස්වාමීන් වහන්සේලා කටයුතු සම්පාදනය කරගෙන යනවා. හේතුව මේ වෙනකොට තියෙන විදුලි සැපයුම මේ භූමියට එකතු වෙන සැදැහැවතුන්ලට ප්‍රමාණවත් නැහැ. දහස් ගාණක් සැදැහැවතුන් එකතු වෙනකොට ඒ සියලු දෙනාගේ සනීප ආරක්ෂාව පහසුව ඒ සියලු දෙනාට බාධාවක් නැතුව පින් කරගන්න උවමනා කරන සියලු දේවල් දෙන්න යනකොට ලොකු බල ශක්තියක් ඒකට වැය වෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා මේ මූලික වෙලා ඒ තාක්ෂණික ශිල්පීන් මුල් කරගෙන මේ වෙනකොට නව ට්‍රාන්ස්ෆෝමරයක් විදුලි රැහන් පද්ධතියක් ඇතුළු උපාංග ඊළඟට ඒවා සවි කරන්න අවශ්‍ය ගොඩනැගිලි ඔය කටයුතු ටික මේ වෙනකොට සම්පාදනය වෙමින් පවතිනවා. මේක පින්වතුනි ජීවිතේ අසිරිමත් ආලෝක පූජාවක් වේ. අසිරිමත් ආලෝක පූජාවක් වේ. ඒක අර සාමාන්‍ය ආලෝක පූජාවකට එහා ගියපු එකක්. පහන් දැල්වා කරන ආලෝක පූජාවකට මේ විදුලි බුල්බුලු වලින් කරන ආලෝක පූජාවකට එහා ගියපු සුන්දර ආලෝක පූජාවක් වෙයි. මොකද මෙතෙන්ට එන්නේ අඟුලිමාල සෑ භූමියට අපිම කොච්චර යොමු කරලා තියනවද? පිහිටක් පතන මිනිස්සු මම්ම ගොඩාක් යොමු කරලා තියෙනවා. එක එක ප්‍රශ්න සමහර ප්‍රශ්නවල අගමුල අපිට හිතා ගන්න බෑ. අපිත් එක්ක ඇවිල්ලා අඬා කියනවා අපිට තේරෙන්නේ නැහැ. එතකොට අපි කියලා තියෙනවා යන්න ඉක්මනින්ම යන්න අඟුලිමාල සෑයට යන්න. සෑරජන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සෑරජන් වහන්සේගේ ආශිර්වාද ගන්න. ඔයාලට ඕක විසඳ ගන්න පිළිවෙලක් හම්බෙයි. මාසෙකට දෙකකට පස්සේ ආයේ මට මුණ ගැහෙනවා. මුණ ගැහෙනවම ළඟට ඇවිල්ලා සන්තෝෂයෙන් ඇඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ නිසා අපි අඟුලිමාල සෑය වඳින්න ගියා. ස්වාමීනි අපේ ප්‍රශ්නේ විසඳුණා. මිනිසුන්ගේ දහසකුත් එකක් ප්‍රශ්න මේ අඟුලිමාල සෑයේ විසඳෙනවා. මිනිසුන්ගේ ගිනි ගන්න හිත් මේ අඟුලිමාල සෑබීමේ අදට නිවෙනවා. ඒ නිසා ඒ නිවෙන ජීවිතවලට සුවය සහනය දෙන්න තමයි මේ අඟුලිමාල සෑබීමේ සියලු කටයුතු කරන්නේ. ඒ කටයුතු වලට ওই ට්‍රාන්ස්ෆෝමරය ඊළඟට විදුලි මේ රැහන් පද්ධතිය ඔය සියලුම කටයුතු විදුලි සැපයීම උදෙසා සම්පාදනය වෙද්දී යම් කිසි කෙනෙකුට ඕකේ සුළු හෝ කොටස්කාරයෙක් වෙන්න ලැබුණොත් මං හිතනවා ඒක එයාගේ සංසාර ගමනට විශාල ආශිර්වාදයක් වෙයි. මොකද මේ සසරේ තියෙනවා මෙන්න මෙහෙම ධර්මතාවයක්. යා දිසං වපතේ බීජං වපුරන්නේ යම් දෙයක්ද තා දිසං හරතේ පලං වපුරපේකට 90 පල හැට ගැනීමක් මේකේ තියෙනවා. කල්යාණකාරී කල්යාණ යහපත කරද්දී යහපත ලැබෙන පාපකාරීච පාපකම් පවිටු දේ කරද්දී පවිටු දේ ලැබෙන ස්වභාවයක් මේකේ තියෙනවා. ඒක දැක්කේ බුදු නුවණින්. ඒ නිසා හිතන්න සුවය දුන්නොත් සුවය ලැබේවි. පහසුව දුන්නොත් පහසුව ලැබේවි. අනිත් අයට උපකාරය දුන්නොත් උපකාර ලැබේවි. මේක ආලෝක පූජාවක්. මම මෙහෙම කියනවා ආලෝකය දුන්නොත් ආලෝකය ලැබේවි. ඒ නිසා මේ කාරණේත් හොඳට හිතට අරගන්න. ඉතින් ඔයාලට පින්කමක් කරගන්න පුළුවන් අවස්ථාවක් මම සිහිපත් කළේ. ඔය හිරි සූත්‍රය අර තාපසතුමා මූලික කරගෙන වන්ටමුත්තික තාපසතුමා මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ගාථා 4 අරුත් තෝරලා අවසන් වෙද්දී ඒ වන්ටමුත්තික තාපසතුමාගේ ඉන්ද්‍රිය මොහු කරා ගියා. සසරේ පින් කරපු කෙනෙක්. එහෙම්ම දන ගහගත්තා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ බුදු සසුනේ පැවිද්ද ලැබේවා උපසම්පදාව ලැබේවා.
බුදුරජාණන් වහන්සේ ඔහුව පැවිදි කළා, උපසම්පදා කළා. ඊටාම කෙටි කලකින් මේ බුද්ධ ශාසනය ඇතුලේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. ඉතින් අද මේ ශ්‍රවණය කරපු උතුම් දහම් කතාව හොඳට හිතට ගන්න. මං ආපහු දහම් කතාවේ ආරම්භයට එනවා. මේ ලෝකේ ජීවත් වෙන මිනිසයා කොටස් දෙකයි. පවට ලැජ්ජාව සහිතව ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. පවට ලැජ්ජාව නැතිව ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා. ඔය දෙගොල්ලම ජීවිතේ ගත කරලා මැරිලා යනවා. හැබැයි ඒ දෙගොල්ලගේ ගමනාන්තය නම් හාත්පස දෙකක්. අධම්මෝ නිරයන්නේති. පවට ලැජ්ජාවක් නැතුව අධර්මයේ හැසිරිච්ච අය නිරයට යනු ඇති. ධම්මෝ පාපෙන්ති සුග්ගතින්. පවට ලැජ්ජාවක් සහිතව ධර්මයෙන් රැකුණු අය සුගතිය උපදිනු ඇති. ඉතින් තම තමන්ව රැකගන්නට තමන්ගේ ජීවිතේ ධර්මයෙන් ආරක්ෂා කරගනු පිණිස තමන්ගේ ජීවිතය තුළ පවට ලැජ්ජාව ඇති කරගනු පිණිස පවට ලැජ්ජාව ඇති කර දෙන කල්යාණ මිත්‍ර සම්පත්තියේ රැකෙනු පිණිස අංගුලිමාල මහා සෑරජුන්ගේ ආශිර්වාදය අප හැම දෙනාට ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව් ලෝකවාසී දෙවියෝ සාදුකාර දෙමින් අපගේ පින අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අංගුලිමාල සෑරජානන් වහන්සේගේ සුගන්ධවත් ගර්භයේ වැඩ හිඳින්නා වූ හතරස් කොටුවේ වැඩ හිඳින්නා වූ උතුම් ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවියෝ සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. අද අංගුලිමාල සෑ බිමට ඒකරාශී වෙලා බුදු කෙනෙකුගේ දහම් පදයක් ශ්‍රවණය කරමින් පින් පුරා ගන්න වාසනාවන්ත වෙච්චි මේ ලොකු කුඩා හැම දෙනෙක්ගේ ඉෂ්ඨකාමී දෙවියෝ සාදුකාර දෙමින් පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ දෙව් සැපෙන් වැඩෙත්වා. පින්වතුන්ලාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අප කාගෙත් කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අපේ ගුරු දේවයන් වහන්සේ නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. උතුම් අංගුලිමාල මහා සෑරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් අපි අංගුලිමාල සෑබිමට වෙලා අහිංසක සිතකින් රැස් කරගන්න යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් අපේ ගුරු දේවයන් වහන්සේ කරගෙන යන සියලු ලෝක ශාසනික කටයුතු කිසි බාධාවක් නැතුව සුවසේ කරගෙන යන්නට ආශිර්වාද ලැබේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. රැස් කරගන්න යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අංගුලිමාල මහා සෑරජානන් වහන්සේගේ භූමියේ අනුශාසක ස්වාමීන් වහන්සේ වන අපේ පූජනීය අවසරයි මතුරට නිමල දජ ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පින්වන්ත මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් මහා සංඝරුවනටත් අනගාരികා මේනිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත් ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද ධර්ම දානමේ පින්කම කරන සදහැවතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා පුණ්‍ය ප්‍රාර්ථනාව විදිහට ධර්ම දේශනාව කරපු මටත් පින් අනුමෝදන් කරන්න මම බොහෝම සන්තෝෂයෙන් සුපින්වතුන්ලගේ ධර්ම දාන පින්කම මම අනුමෝදන් වෙනවා. අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් ශ්‍රද්ධා විකාශන දායකත්වයේ දරුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් රමේෂ් මදුසංක දිසානායක පුතුණුවන් සහ චතුනි මදුෂිකා මල්ලවරච්චි දූ
ලබන වසරේ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින ඒ පින්වත් දෙපළට යහපත් දිවියක් ගත කරමින් තව තවත් බොහෝ පින් කරගන්නට මේ පින් ආශිර්වාදයක් වෙත්වා කියන පැතුමෙනුයි මේ පින්කම සිද්ධ කළේ. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමෙන් දායකත්වයේ දරුවා විශ්‍රාමික ගුරු ආචාර්යනි පින්වත් කමලා රාජකරුණා මහත්මිය, ඒ වගේම යොවුන් සභාවේ පින්වන්ත දූල පුතාලා, ඒ සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි සමන්තා මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසේවා. පරිස්කාර පූජාව සිදු කළේ නාගොල්ලා ගොඩ ප්‍රබෝධ සංදීප මහත්මයා, දිනූෂා වසන්ති මහත්මිය, එච්.එම්. සමන්ති මහත්මිය සහ සී.ඒ. චන්ද්‍රසිරි මහත්මයා. අද උපන්දිනයේ සමරන වෙනුෂ තරුණිත් පුතාට, සිඟිති පුතාගේ වයස අවුරුදු 7යි. ඒ පුතාට නිදුක් නිරෝග සුව දිගාසිරි සැලසේවා. අඟුලිමාල සෑරජුන්ගේ ආශිර්වාදයෙන් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ රැකිච්චි පින්වන්ත ගුණවන්ත පුතෙක් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි සෙත් පතනවා. මල් පූජාව වෙනුවෙන් දායකත්ව දරුවේ සමන්තා මහත්මියත් ශ්‍රී අඟුලිමාල සෑ විහාරයේ යොවුන් සභාවේ පින්වන්ත දූල පුතාලා මේ වගේ උතුම් පින්බිමක යොවුන් සභාවේ සමාජික පිරිස බවට පත් වෙලා පින්පුරා ගන්නට වාසනාවන්ත වීම තරුණ දූල පුතාලට මොනතරම් භාග්‍යයක්ද මම ආශිර්වාද කරනවා. අඟුලිමාල සෑ විහාරයේ යොවුන් සභාවේ දූල පුතාලට මේ ලද කල්යාණ මිත්‍ර ඇසුරේ තව තවත් බොහෝ පින් කරගන්නට ආශිර්වාදේ ලැබේවා. දන්සලේ දායකත්වයේ දරුවේ එච්.එම්. සමන්ති මහත්මිය, සී.ඒ. චන්ද්‍රසිරි මහත්මයා, දිනේෂ් පියංකර මහත්මයා, විනෝදනී මහත්මිය, විහාශහ දක්ෂා ඒ දරුවෝ, හිමාලි මානියන් ඇතුළු පවුලේ සියලු දෙනා, ශ්‍රී අඟුලිමාල සෑ විහාරයේ යොවුන් සභාවේ සහ උපස්ථාන කමිටුවේ පින්වතුන්ලා, විශේෂයෙන් ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මිය පරලෝ ගියපු නෑසියන්ට පින් අනුමෝදන් කිරීම. මියගිය මහේෂ් මදුවන්ත පුතණුවන්ට, ගලහිටියාව මාදම්පේ පදිංචි හිටපු පුතණුවන්ට, මිය පරලෝ ගිය ජේ.එම්. බණ්ඩාරනායක පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප කාගෙත් නමින් මියදුණු සියලු ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා. පරලෝ සැප ලබත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සුජීවත්ව සිටින ඥානරත්න දිසානායක පියාණන්ට, උපලක්ෂිත මල්ලවාරච්චි පියාණන්ට, අයිරාංගනී දිසානායක මෑණියන්ට, සමන්තා තිලකරත්න මෑණියන්ට නිදුක් නිරෝග සුව දිගාසිරි සම්පත්තියම වේවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන විද්‍යා සත්සරණී සහෝදරියට ඒ විභාග කටයුතු, අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ආශිර්වාද ලැබේවා. අද මෙබඳු උතුම් පින්බිමක දහම් පද ශ්‍රවණය කරන්නට ඒකරාශී වීමේ වාසනාව ලැබූ මේ සුපින්වතුන්ලා සියලු දෙනාට අද රැස්වුණු පිනේ ආශිර්වාදය එකසේ සමසේම ලැබේවා. මේ හැම දෙනාට අඟුලිමාල මහරහත් මුනිදුන්ගේ දහසක් වූ 13 වහන්සේලාගේ ආශිර්වාදය ලැබේවා. අනන්ත තේජස් ඇති ශ්‍රී අඟුලිමාල මහසෑ රජුන්ගේ ආශිර්වාදය මේ හැම දෙනාට ලැබේවා. ශ්‍රද්ධා රූපවාහිනියෙන් දහම් ශ්‍රවණය කරපු සුපින්වත් ඔබටත්, දේශනාවේ පටිගත කිරීම වලට මහන්සි වෙච්ච ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලටත් නිරන්තරයෙන් දහම් පද ශ්‍රවණය කරන්නට ඒකාත්මික වෙන සුපින්වත් සියලු දෙනාටත් කිසි කරදරයක් උවදුරක් නැතිව සුවසේ ජීවිත ගත කරන්න ලැබේවා. කරනු ලබන්නා වූ රැකී රක්ෂා, වෙලහෙනදාම්, ව්‍යාපාරාදී සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පේන නොපෙනෙන උවදුරු කරදර බාධා තමන්ගේ දිවි ගමනින් දුරින්ම දුරු වේවා. පින්වත් හැම දෙනාට මේ බුදු සසුනේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. අපි මේ වස්සානයේ පින් පුරන්නේ විශේෂයෙන් මේ වස්සාන පින්කම් සිද්ධ කරමින් අපි මේ අනුක්‍රමයෙන් කටින මහා පින්කමටයි ලං වෙන්නේ. මේ සියලු පින්කම්
ඒක රාශී කරගෙන තව නුදුරු දිනයකම කටින මහා පිංකම යොදා ගන්න නියමිතව තියෙනවා. ඉතින් මම ආශිර්වාද කරනවා. අද දහම් ශ්‍රවණය කරමින් ධර්මයේ කියා දෙමින් අපි රැස් කරපු සියලු පින්බල මහිමින් තෙරුවනේ ආශිර්වාදයෙන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මෙවර මේ පුණ්‍ය භූමියේ කටින චීවර පූජාව බහරව සිටින පින්වතුන්ලට ඒ වගේම මේ සෑම සියලු දෙනාට කටින මහා පිංකම බලාපොරොත්තු වෙනවටත් වඩා සුන්දරව බලාපොරොත්තු වෙනවටත් වඩා පින්බර ආකාරයෙන් ඊටාම සාර්ථකව සුවසේ කරගන්න වාසනාව ලැබේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.